හරි. එහෙනම් අද අපේ ප්ලෑන් එක තමයි සාධක ඉවර කරලා භාග වලට යන්න. භාග කියන්නේ නිකම් භාග නෙමෙයි. බීජීය භාග වලට. ඉතින් මේ බීජීය භාග වලට සාධක ඕනෙමයි. يعني හැම එකටම ඕනෙමයි කියලා එකක් නැහැ. හැබැයි බීජීය භාග 100%ක් පුළුවන් වෙද්දී අනිවාර්යයෙන්ම සාධක තියෙනවා. يعني සාධක 100%ක් බැයි නම් බීජීය භාග 100%ක් පුළුවන් වෙන්නේ නැහැ. ඔන්න ඕකයි මම ඔයාලට මේ කතාව කලිමුත් කියලා දෙන්නේ. සාධක හොඳට පුළුවන් වුණොත් තමයි බීජීය භාග අංග සම්පූර්ණම කරගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් ඉස්සරහට යන්න. ඉතින් ඔයාලා කොහොමද දන්නවා භාගවලදී අපිට හම්බ වෙන සමාන හර. හරය සමානව හම්බ වෙනවා. ඒ වගේම හරය අසමානවත් හම්බ වෙනවා. එතකොට හරය සමානව නම් ගේමක් නැහැ. එතකොට හරය අසමානවත් දැන් ගේමක් නැහැ. ඉතින් ඒ වුණාට අපි හරියට ඒක පාවිච්චි කරන්න අපිට ඕන වෙන කුඩා පොදු ගුණාකාරය කියන එක. අපි යනවා ওই කූපෝගු පාවිච්චි කරලා තමයි අපි හරියටම ගන්න මේ භාගයට ගැලපෙන පොදු හරය මොකක්ද කියන්නේ. ඒ කියන්නේ බීජීය භාග වලට යන්න කලින් අපි දැනගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි ওই බීජීය සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය කියන්නේ. ඉතින් ඒකත් ඕන දැන් ටිකක් හරි අමතක නම් අපි ඒක දැන් විනාඩි 15ක් 20ක් ඇතුළත හරියට හොඳට තේරුම් අරගෙන අපි ඉස්සරහට යනවා. හරි. එහෙනම් අපි අද අපේ අද කොටස තමයි කූපෝගු. ඒ කියන්නේ දැන් කරන කොටස. හරි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය ගැන අපි වෙන පොඩ්ඩක් කතා කරමු. කුඩා පොදු ගුණාකාරය ගැන කතා කරන්නේ. හරි මම ඔය දෙතන දැම්ම LCM කියලා. හරි හරි right. ඒ කියන්නේ හිතන්න බා. කොහොම හරි අපි දැන් මෙතන මේ කතා කරන්න යන්නේ සම්පූර්ණයෙන්ම ඕන සංඛ්‍යා කීපයක කුඩා පොදු ගුණාකාරය හොයන විදිය ගැන. හරි. එහෙනම් මෙන්න මේක ප්ලෑන් එක. අපිට පුළුවන් පුතේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ක්‍රම කීපයකට. එතකොට ඒ වගේනුත් අපි හැම වෙලේම ගන්න ඕන හොඳම ක්‍රමය. නේද? අපි ගන්න ඕනේ හොඳම ක්‍රමය. ඒ කියන්නේ හොඳම ක්‍රමය කියන්නේ එක ඒවාට එක විදියට හොඳ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අර දැන් අපි හිතුවොත් එම් ක්‍රම හතරක් තියෙනවා කියලා. එක ක්‍රමයක් එකකට හොඳයි. අනිත් ක්‍රමය අනිත් එකට හොඳයි. අන්න ඒ වගේ නිසා අපි හැම ක්‍රමයක්ම ඔළුවේ තියාගෙන ඒකට ගැලපෙන හොඳම ක්‍රමය දාන්න ඕනේ. ඕන අපිට ඒක ඉක්මනට හදා ගන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟ කුඩා පොදු ගුණාකාරය ගැන කියද්දි අපිට මුලින්ම සංඛ්‍යා දෙකක් ගමු. හරි. මෙන්න සංඛ්‍යා දෙක. මේ සංඛ්‍යා දෙකේ කූපෝගු හොයන්න ඔයාලා දන්නවා. එහෙනම් ඒක මම කියන්න ඕනේ නැහැ අත්‍තරම. ඔයාලට මේක හොඳට තේරෙනවා. 6යි 10යි කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ. හරි. මේකේ කුඩා පොදු ගුණාකාරය ඇත්තටම එනවා 30 කියලා. එතකොට මේ 30 එන ක්‍රම ටික තමයි දැන් මම කියන්නේ. මොකද මම කිව්වනේ. මෙතන තියෙන ක්‍රම කීපයක්. අපි හැම ක්‍රමයක්ම ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. අපි ඒකල හොඳම ක්‍රමය දාමු. හරි. මෙතන කුඩා පොදු ගුණාකාරය 30 වෙන්නේ කොහොමද? මේක බලමු. ඔන්න මම කියන පළවෙනි ක්‍රමය. ඇත්තටම මුදේ මෙතන තියෙන ගුණාකාරනේ. එතකොට ගුණාකාර කියන එක අපි චූටි කාලේ ඉගෙන ගන්නවා. ඒ චූටි කාලේ අපිට කියලා දෙනවා අපි ඉස්කෝලේ ටීචර්ස්ලාම එහෙනම් දැන් ඔයා කියන්න ඕනේ දෙකේ ගුණාකාර. ඔයා දැන් කියන්න ඕනේ පහේ ගුණාකාර. කියනවනේ මැඩල්ලා කියනවා. ඒකෝර අපි එහෙනම් එතනදි කරන්න මොනවද? අපි එතනදි කරන්නේ දෙකේ ගුණාකාර හොයන්න කිව්වොත් අපි ඉක්මනට නැගිටලා දෙකේ චක්‍රය කියනවා. දෙවරක් 1 2යි දෙවරක් 2 4යි කියනවා. ඒතර අපිට 10 ගුණාකාර කියන්න කිව්වොත් අපි ඒක ඉක්මනට නැගෙන්න 10 ගුණාකාර කියනවා. ඒ කියන්නේ 10 වරක් චක්‍රය කියනවා. ඒ කියන්නේ මෙතන චක්‍ර තමයි අහන්නේ. හරි. එහෙනම් මේ සංඛ්‍යාවල චක්‍ර තමයි ඕනේ. ඉතින් ඔන්න ඕක මතක තියාගන්න අපිට පුළුවන් මේ සංඛ්‍යා දෙකේම චක්‍ර හොයන්න. එනවා හොයන 6 චක්‍ර. 6 වරක් 1 6යි 6 වරක් 2 12යි 6 වරක් 3 18යි 6 වරක් 4 24යි 6 වරක් 5 30යි ඕම මට 6 වරක් චක්‍රේ කියන්න පුළුවන් ඔයාලට පුළුවන්. ඊට පස්සේ මම 10 චක්‍රය ලියනවා. ඔන්න 10 වරක් 1 10යි 10 වරක් 2 20යි 10 වරක් 3 30යි ඔහොම මම 10 වරක් චක්‍රය ලියනකොට මට ඔහොම 10 චක්‍රය ලියන්න පුළුවන්. හරි. දැන් ඉතින් හරි මේසු වැඩක් තියෙන්නේ. දැන් මෙතන තියෙනවනේ කුඩා වෙන්න ඕනේ පොදු වෙන්න ඕනේ. මේ චක්‍ර දෙකේම තියෙන කුඩාම එක හැබැයි මේ දෙකේම තියෙන පොදු එකලු. එහෙනම් ඉතින් දෙකේම තියෙන පොදු එක තමයි මේ ඉන්නේ තියෙන්නේ. හරි ඔන්න එන පළවෙනි ක්‍රමය.
අපිට මේ විදිහට කූප හොයන්න පුළුවන් සංඛ්‍යා දෙක. හරි. හරි මම දැන් ගන්න දෙවෙනි ක්‍රමය. මේක තමයි සාමාන්‍ය ගොඩක් අය භාවිත කරන ක්‍රමය. අර අපි ගන්න බෙදලා ගන්න අර කූපෝ ඔන්න අපිට පුළුවන් එහෙම බලන්න. 6යි 10යි මම බෙදනවා අපි මේවට කියන ප්‍රථමක සංඛ්‍යා කියලා. ඔයාලා ඒව දන්නවනේ මම කියන්නේ නෑ නෑ. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් විතරක් තියෙනවා. ඒ කියන්නේ ඒ සංඛ්‍යාවක් කීයෙන්වත් බෙදෙන්නේ නෑ. නැද්ද? නෑ. ඒ කියන්නේ ඒ සංඛ්‍යා ඇත්තටම බෙදෙන්නේ එකලුයි ඒ කියන සංඛ්‍යාවලින් විතරයි. අපි ඒවට කියනවා ප්‍රථමක සංඛ්‍යාවක් කියලා. සාධක දෙකයි. එකයි ඒකයි. හරි. එහෙනම් අපි මේක දෙකෙන් බෙදනවා. මොකද දෙකට තියෙන්නේ සාධක දෙකයි. එකයි ඒ කියපු දෙකයි. එහෙනම් අපි මේ දෙකෙන් බෙදනවා 3යි 5යි. දැන් මේක දෙකෙන් බෙදෙන්නේ නැහැ. දැන් මම මේක බෙදනවා 3යි. එතකොට 1යි 5 3ෙන් බෙදෙන්නේ නැහැ. මම දැන් මේක බෙදනවා එහෙනම් 5යි. ඇයි දැන් තියෙන්නේ 5 විතරනේ. ඔන්න ඔය වගේ ආවා. දැන් අපිට පුළුවන් නේද අර බෙදපු ගණන් ටික, ඒ කියන්නේ බෙදපු ඉලක්කම් ටික ගුණ කරලා හොයන්න පුඩා පුඩු පුඩා නා. ඔන්න එහෙනම් එන අපිට දෙවරක් තුන 6යි 4ක් මම කියනවා. හරි. ඔන්න එහෙනම් දෙවෙනි ක්‍රමය. හරි. මෙන්න දෙවෙනි ක්‍රමයට අපි ගත්ත කුඩා පුඩු ගුණාකාරය තියෙනවා. මොකද එහෙනම් තුන්වෙනි ක්‍රමය? ඔව්. තව ක්‍රමයක් තියෙනවා. මේකෙත් අපි ගන්නේ චක්කර තමයි. හැබැයි මේක මීටරෙන් ගහන්න ඕනේ. මීටරෙන් ගහන්න ඕනේ. ඒක ඔයාලට මීටරෙන් ගහන්න පුළුවන් මං හිතන්නේ. ඔයාලා පුළුවන් ඔයාලත් ඉතින් මීටර තමයි. අපි මෙතන අපේ කූප ගෝයන් තියෙන සංඛ්‍යාව වල අපි මුලින්ම ගන්න ලොකු එක. මෙතන ලොකු එක 10නේ. ලොකු එක ගන්න. අරගෙන බලන්න 10 අනිත් එකෙන් බෙදනවද? 10 6ෙන් බෙදනවද? ඉතින් ඕකට නම් කියන්නේ අපෝ අපිට චක්කර අමාරුයි එහෙම කියන්න බෑ දැන්. මොකද ඕන චක්කරයක් කියව ගන්න පුළුවන් තියෙන්න ඉන්න ඕන දැන්. මොකද ඉතින් ඔයාලට තියෙන දැන් ප්‍රශ්නේ චක්කර එතකොට ධන ඍණ ඕවා නම් ඔයාලට තියෙන කේස් වෙන්න බෑ. මොකද ඔය ඒවා සාමාන්‍ය දේවල්. හරි අපි දැන් මෙතන යන්න ඕනේ අපි ටික ටික ඇඩ්වාන්ස් වෙන්න ඕන නම් මෙන්න මේ වගේ චූටි දේවල් වලින් අපිට ගානක් මිස් වෙන්න විදියක් තියෙන විදියක් ඇත්තම නැහැ. හරි එහෙනම් අපි බලනවා 10 6ෙන් බෙදනවද? නැහැ. අපි ගන්නවනේ 10න් දෙකක්. අපි මුලින් තෝරගත්ත 10නේ. 10න් ගන්න දෙකක්. 10න් දෙකක් 20යි. ඒක 20 6ෙන් බෙදනවා. ඒත් නැහැ. එහෙනම් මම ගන්න 10න් 3ක්. 10න් 3 30යි. 30 6ෙන් බෙදනවද? ඔව් බෙදෙනවා. එහෙනම් මම ගන්න තුන්වෙනි ක්‍රමය. ඔන්න අපි ගන්න හිතින්ම කූපවු 30යි. හරි මෙන්න එන ක්‍රම තුන. මේ ක්‍රම තුනෙන් ඕන එක. අතර ක්‍රම හතරක් නැහැ. මේ ක්‍රම තුන වලින් මේ ක්‍රම තුනෙන් අතර තුන්වෙනි ක්‍රමය කියන්නේ මාර්ගයමක් ගහන්න පුළුවන් ක්‍රමයක්. හැම වෙලේම ලොකු එක අරගෙන අනිත් අයගෙන් බෙදනවාද කියලා බලන්න. හරි. ඒ විදිහට බෙදනකම් යන්න ඉස්සරහට. ඒතර අපිට පුළුවන් ඉක්මනට කූපක හොයාගන්න. හරි. ඇත්තට මේක ඉතින් ෂූට්ම දෙයක්. මොකද මේ 7 වසරේ දෙයක් කිව්වේ. මොකද ඇත්තට මේවා අපිට කියලා දෙන්න 7 වසරේනේ. හැබැයි මේක නැතුව යන්න බෑනේ ඉස්සරහට. නේද? මේක දන්නේ නැත්නම් හදිස්සියවත් යන්න බෑනේ. අත් මං කිව්වනේ බින්දුව ඉඳන් යනවා කියලා. බින්දුව ඉඳන් යනවා නම් මම යන්න කොහොමද ආරම්භය ඉඳන්. හැබැයි අවසානට යනකොට ඒක 100ටම යනවා. සමහර දෙයක යන්න පුළුවන් 110ට උනා. ඒ කියන්නේ 100ට නෙමෙයි අපි යන්නේ 100ට ඒක කියලා ගන්න. හරි. අපි 100ට එහාට යනවා. හරි එහෙනම් ඔන්න මේක තමයි ආරම්භය කුඩා පුදු ගුණාකාරයක් ගන්න. හරි මම එන අනිත් ඒවා හදන්නේ මේ ටිකේ නම් මටත් කරලා ලියාගෙන මේ ක්ලාස් එක ඉවර වුණාම මට හදලා එන්න ඕනේ. බෑ නෙමෙයි මේවා ලේසියෝ. හරි ඕකේ පේනවනේ මම පළවෙනි එක 3 5 ඊළඟට 2 6 8 ඊළඟට 5 10 15 අප්පෝ මේවා දෙන්න එපා කියලා වාට හිතනවා නම් මේවා කරන්න එපා. ඒක කරන්න එපා කියන්නේ මේවා ඒ තරමට ලේසි නම් ඇත්තටම ඉතින් මේවා හදන්න මානසි වෙන්න එපා. හැබැයි මේවත් ඕනේ කියලා හිතනවා නම් විතරක් හදන්න. හරි අපි ඊළඟ වැඩේට එහෙනම් දැන් සංඛ්‍යාවක වැඩේ ගේමන්නේ මම ඕන මේ ටික පඩ පඩ ගන්න ඉතින් කියන්න දෙනවා අර ඉස්සෙල්ලා වගේ. හරි එහෙනම් ඔයාලා අන්නේ මම කියන සීන් එක බලලා ගන්න. මෙන්න 3යි 5යි 5 ලොකුයි මම බලන 5 තුනෙන් බෙදනවද නැහැ. එහෙනම් අපි ගන්නවා 10 5න් දෙකක් 10 තුනෙන් බෙදනවද නැහැ. එහෙනම් ගන්න 5න් 3ක් 15 තුනෙන් බෙදනවද? ඔව්. කූපෝකු 15යි. මේකට එනවා 2 6 8 ලොකු එක 8 8 දෙකෙන් බෙදනවා. හැබැයි 8 6ෙන් බෙදෙන්නේ නැහැ.
මං ගන්න නම් 8න් දෙකක් 16. 16 දෙකෙන් බෙදනවා කොහොම? ඒ 16 6න් බෙදෙන්නේ නැහැනේ. 16 ගන්නත් බෑ. එහෙනම් ගමු 8න් 3ක්. 8 වරක් 3 24යි. 24 දෙකමුත් බෙදෙනවා. මෙන්න 6වත් බෙදෙනවා. එහෙනම් කූපෝක 24යි. මේකට එනවා. මෙන්න 15. 15 5න් බෙදෙනවා 10න් බෙදෙන්නේ නැහැ. ගමු 15න් දෙකක්. 15න් දෙකක් 30යි. 30 5නුත් බෙදෙනවා 10නුත් බෙදෙනවා. කූපෝක 30. හරි සීන් හරිම ලේසි. ඒවා එහෙනම් අපිට ඉක්මනට තේරුම් ගන්න පුළුවන් දෙයක්. කූපෝක කියන එක මොකක්ද? හරි. දැන් අපිට ඉතින් ඉලක්කම් නෙමෙයිනේ අපිට එන්නේ ගොඩක් අකුරු වලින්. හරි. ඒ නිසා මේ බීජීය සංකේත තියෙනවා ගැන අපි හොඳට බලන්න ඕනේ. මෙතනත් දැන් ඔන්න අපි අර වගේම ගන්න. ඔන්න මම මේ ප්ලෑන් එක හරිම ගැටින් කියන්න. ඒ කියන්නේ මේක අහලවත් නැහැ කෙනෙක් ඉන්නවා වගේ නම් නැත්නම් මේක අර අමතකයි වගේ ඉන්නවනම් දැන් අල්ලගන්න මුදුන් වෙලා. එතන දැන් සංඛ්‍යා තියෙනවා අකුරුත් තියෙනවා. එච්චර හිතන්න එපා. අර වගේම සංඛ්‍යා මුලින් හොයාගෙන ඉන්න. 3 4 6. 6 තමයි ලොකුම එක. 6 3ෙන් බෙදෙනවා. හැබැයි 6 4ෙන් බෙදෙන්නේ නැහැ. ගමු 6න් දෙකක්. 6 වරක් 2 12යි. 3මුත් බෙදෙනවා. 4මුත් බෙදෙනවා. නයිස්. එහෙනම් අපි ගන්නවා කූපෝක 12යි කියලා. සංඛ්‍යා විතරයි. හරි. සංඛ්‍යා විතරයි. අ, දැන් බලමු මෙතන තියෙන අකුරු. දැන් පුතේ චක්‍රනේ. ඉතින් අකුරු වල චක්‍ර තියෙනවනේ. ඒ කියන්නේ x. ඒ කියන්නේ ඉතලම x. ඊළඟට x වරක් x කියලා ගත්තොත් x වර්ගය. ඔයගොල්ලෝ ඉතින් x ට චක්‍ර තියෙනවා. ඕන අකුරකට චක්‍රයක් කියලා අපිට ගන්න පුළුවන් ඉතින්. x වරක් x හරි නැත්නම් x වරක් 2 හරි. ඕන එකක් මෙතනත් අර එදා කිව්වා වගේ මෙතනත් යන්නේ ගුණිත තීරණේ. ගුණ කිරීම තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඔය නිසා අපිට පුළුවන් ඕන සංඛ්‍යාවක ඉතින් ගුණාකාරයක් විදිහට හිතන්න. එහෙනම් x වලට ඉතින් ඕනෑම විදිහකට ගුණාකාර තියෙනවා. එහෙම හිතලා අපි ගන්නවා මේකෙත් x මේකෙත් x මේකෙත් x. එහෙනම් ඉතින් මොකටද එච්චර ඉස්සරහට යන්නේ? දැන් හිතන්න මෙහෙම තිබ්බා කියලා නේ. අපිට තියෙනවා 2යි 2යි 2යි. කූපෝගු හොයන්න. ඉතින් හොයන්න දෙයක් නැහැ. දෙක නම් ඉතින් ආයෙ යන්න ඕනේ නැහැනේ බොරුවට නේද? දෙක කියලා අපි හතර ගන්නවද? නෑ ඉතින්. මේ තුනට ගැලපෙන එකම එක දෙකනේ. අන්න ඒ වගේ තමයි ඉතින් මෙතන. x තියෙනවා x තියෙනවා x තියෙනවා. අපි ආයෙ යන්නේ මොකටද බොරුවට? x තමයි. එහෙනම් අපි දානවා මෙන්න කුඩා පොදු ගුණාකාරය 12යි x. හරි. එකෙන් අල්ල ගන්න. මාර ලේසි. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අකුරු හම්බ වෙනවා. ඒ කියන්නේ බීජීය සංකේත හම්බ වෙනවා. හම්බ වෙනකොට ඔයාලා කරන්න ඕනේ ඒවා දැන් අර එක එක විදිහටදී මොකද ඉතින් අපිට එකම අකුරක් දාන්න බෑනේ. අපි ඒකෝට කරන්නේ ඒ අකුරේ තියෙන ලොකු මේක දාන්න. ඇයි පුතේ? ලොකු මේක දාන්නේ ඇයි? දැන් අපි චක්කර ගන්නවා නම් ලොකු මේකට යනකොට ඊට එහාට යන්න ඕනේ නෑනේ. එහෙනම් එයා දැම්මුත් අර කලින් හැම එකක්ම ඒතනට අනිවාර්යෙන් යනවමනේ. ලොකු මේක ගාවට. අන්න ඒ සීන් එක තමයි මෙතන තියෙන්නේ. ලොකු මේකක් තිබ්බොත් එයා දාන්න. එතකොට කූපෝපු වෙනවා. හරි. ඔන්න අපි කරලා බලමු ඒ වගේ ටික. හරි. රයිට්. මේක අද මේ ඉක්මනට ගමු. ඔන්න එන්න අපි මේක තප්පර 10න් හදන්න යන්නේ. 3x ඊළඟට 6යි xy ඊළඟට 5යි y. මේ සංඛ්‍යාවල කූපෝපු මොකද්ද? ඊළඟට රයිට්. තප්පරෙන් ගන්න තප්පරයෙන්. හරි. එහෙනම් අපි කලින් වගේ හිතනවා මෙන්න 3 මෙන්න 6 මෙන්න 5 ලොකුම එක 6. 6 3ෙන් බෙදුනට 6 5ෙන් බෙදෙන්නේ නැහනේ. ගමු 6ෙන් දෙකක් 6 වරක් 2 12යි ඒත් 5ෙන් බෙදෙන්නේ නැහැ. 6 වරක් 3 18යි ඒත් බෙදෙන්නේ නැහැ 5ෙන්.
6 වරක් 4 24යි ඒත් 5න් බෙදෙන්නේ නැහැ. 6 වරක් 5 30යි 5න් බෙදෙනවා. 30යිනේ. 30යි දැන් බලමු අර වගේ x තියෙනවා. x ගේ x තියෙනවා x තියෙනවා x විතරයි. එහෙනම් x තමයි ඉතින් දාන්න වෙන්නේ නේ කලින් වගේ. එතකොට y ගේ y විතරයි. ආ ගුණාකාර හින්දා ඔක්කොම වල ඔක සාධක කියන්නේ අර පොදු කට්ටියව එළියට ගන්න එකනේ. මෙතන කරන්නේ හැමෝම දානවා. මොකද හැමෝම ඕනේ ගුණාකාරයක් හින්දා. චක්කර කියද්දි ඒ හැමෝම ඕනේ. හරි මම එන මේක මෙතනින් හරි කියන්නේ මම ගන්න යන ඒ වගේ තව එකක්. ඒ කියන්නේ ඒ වගේ කියන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් එකක්. right ඉක්මනට මාත් එක්කම ගමු. ඔන්න නම් අපි ගමු ශනිකව 3x වර්ග දාන්න 5x වල 15. හරි. එම මොකද කවුලක් පේන්නේ නැහැ. 3 තියෙනවා 5 තියෙනවා 15 තියෙනවා. අපි ශනිකව ගමු එනම් සංඛ්‍යාව ලොකු මේක 15 15 තුනෙමුත් බෙදෙනවා 15 පහෙමුත් බෙදෙනවා. වෙන හොයන්න දෙයක් නැහැ. උගමු 15යි. 15. ඕකේ. හරි. ඊට පස්සේ අපි ගමු අකුරු මොනවද තියෙන්නේ? අකුරු තියෙන්නේ x විතරයි. x විතරයිනේ. හැබැයි x වර්ගයක් තියෙනවා. එතකොට එයාන ලොකු මේක. අපි එතකොට නිකන් හිතන්න x දැම්මොත් x විතරක් දැම්මොත් x විතරක් දැම්මොත් x වර්ගය කියන එකේ ගුණාකාරයක් වෙන්නේ නැහැනේ x. කියන්නේ x වර්ග මෙන්න ගුණාකාර. මෙන්න x වර්ග කියන එකේ වෙනවා ගුණාකාර x2 x4 x6 x8 මෙන්න x වර්ගයේ තියෙන ගුණාකාර. ඒතකොට මේකට කොහොමද x අහු වෙන්නේ නැත්නම් x කියන්නේ පොදු ගුණාකාරයක තියෙන එකක් නෙමෙයිනේ. ඒ නිසා අපි x වර්ග දැම්මොත් x වර්ගය ඇතුලේ x නැද්ද? තියෙනවා. එහෙනම් x ගුණාකාර කිව්වොත් x1 x2 x3 x4 එහෙනම් ඉතින් එතන x2 තියෙනවානේ. ඒ නිසා තමයි අපි ලොකු මේක ගන්නවා. ලොකු සංඛ්‍යාවක්. එහෙනම් මෙන්න හරි ඉවරයි. 15x වර්ග තමයි කුඩා පොදු ගුණාකාරය. හරි මේක ගමු ඉක්මනට මම දැන් ඕනේ වේගෙන් හදනවා. මොකද වේගෙන් ඕනේ නැහැ. වේගෙත් එක්ක යන්න ඕන නැත්නම් අමාරුයි. ඉක්මනට යන්න ඕන අපි යමු. එහෙනම් ඔන්න මට පේන සංඛ්‍යා දෙකක් 5යි 15යි. සංඛ්‍යාවල නම් ගේමක් නැහැ. 15 5න් බෙදෙනවා. එහෙනම් 15 තමයි කුඩා ගුණාකාරය. මං කියන ඊළඟට බලන අකුරු කලින් වගේ ඒ දන 3 ඒ දන 2 ඉන්නවා. ඒ අකුරු පොදුයි වගේ මට පේනවා. කොහොම කියවගෙන යනවා. හැබැයි මේ කියන හැම එකම හරි නෙමෙයි. හරි නෙමෙයි කියන්නේ උගන්නන විදිය නෙමෙයි. මේ මම එකපාරට කියන්නේ ඔක්කොම හරි. හැම එකක්ම හරි නෙමෙයි කියලා ඔයාලට තේරෙන්න ඕනේ. මොකද මම ඒ තරමට ඔයාලට දැන් උගන්නන. එතකොට ඒ අකුර තිබ්බා කියලා. ඒ අකුර මෙතන පොදුර ගන්න නැහැ. ඇයි බෑ? මම එදා කිව්වා ඔයාලට මතකද? අපි මෙයාලම මේ විදියට බරහනක් අතර දැම්මම ඒ ඉන්නේ එක්කෙනෙක්. එතකොට එක්කෙනෙක් ඉන්නවනම් ඒ දන තුන කියන්නේ එක්කෙනෙක්. ඒ දන දෙක කියන්නේ තව එක්කෙනෙක්. එතකොට ඒ දෙන්න සම්බන්ධයක් නැහැ. එකක් ඒ එකතු කිරීම තුන. එකක් ඒ එකතු කිරීම දෙක. මම මේක කියන්න. අපි නිකමන හිතමුද ඒ කියන්නේ 10යි කියලා. නෑ එපා 10 10 වැඩි. අපි නිකමන හිතමු ඒ කියන්නේ 4යි කියලා. ඒ කියන්නේ 4යි නම් ඔයාලම හිතන්න. ඒ දන තුන කියන්නේ එතකොට 7. ඒ 4යි නම් ඒ දන තුන 7යිනේ. එතකොට ඒ 4යි නම් ඒ දන දෙක කියන්නේ 6. එතකොට 7යි 6යි ගත්තොත් 7යි 6යි කියන එකේ පොදු කෙනෙක් නැහැනේ. 7යි 6යි කියන එකේ පොදු සාධකයක්වත් පොදු ගුණාකාරයක්වත් එහෙම ගන්න කෙනෙක් අර පොදු කෙනෙක් ඇතුලේ නැහැනේ. ඉතින් එහෙනම් එතන අපිට පොදු කියලා හිතන්න බෑ. ඒ දන හැබැයි කියන්නේ ඒ දන තුනම තිබ්බොත් දෙකේම එතකොට එක්කෙනෙක් නේද? අරයත් ඒ දන තුන. මෙයත් ඒ දන තුන. එතකොට ඉතින් එක්කෙනෙක් නම් ඒ දන සම්බන්ධයක් තියෙනවනේ දෙන්නම එකයිනේ.
හැබැයි මෙතන එක නෑ දෙන්නගේ සංඛ්‍යා වෙනස්. සංඛ්‍යා වෙනස් කියන්නේ මෙතන කිසිම සම්බන්ධයක් නෑ කියන එක. ඒක හොඳට මතක ගන්න. මොකද සමහර අය කියන්නේ ඔයාලත් දෙවරද්ද වෙනවා. ඒ වෙනවා කියන්නේ හැම වෙලේම නෙමෙයි වුණාට ටිකක් හරි වෙනවා. ඒ තියෙන හින්දා තනිකම ලියන ඒ අකුරු පොදුයි වගේ තියෙන්නේ. එහෙම ලියන්න බෑ හැමතැනම. එහෙනම් මෙතන ගමුද ඉක්මනට. එහෙනම් මෙන්න ගියමම්ම නෑ. 15 තමයි සංඛ්‍යාව. ඒ දන තුනක් ඕනේ. ඒ දන දෙකක් ඕනේ. හරි ඉවරයි වැඩි. ඉතින් ඔයාලම තේරුම් ගන්නකො මෙතන ඇත්තටම මාර ලේසි තීන් ටිකක් නෑනේ. මේ තීන් ටික අල්ලගත්තාම මාර විදියට අපිට මේ මැච් එක ගොඩ දා ගන්න පුළුවන්. හරි. හරි අපි ගමු තව එකක් බලන්න. ඔය වගේ මම සාමාන්‍යයෙන් අර එක වගේ ගණන් දෙකක් හදන්නේ ගොඩක් අඩුයි. ඒ කියන්නේ එකක් හදනවා හැබැයි අර එන්න පුළුවන් හැම විදිහක්ම හදනවා. හැබැයි එකකින් හදන්න එකක් විතරක් වෙන්න පුළුවන්. මොකද කාලෙත් එක්ක ගණන් දෙකක් හදුවොත් කාලය තවබඩ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කොහොම හරි එකක් අල්ලගන්න ඊට පස්සේ ඉතින් අච්චු පොත් තියනවනේ දැන් 10 අච්චු වලේ තියෙන පූර්වකෝ යන්න ගණන් එන සෙට් එකක්. ආයෙ ගන්න ආයෙ හදන්න හදලා බලන්න එතකොට මේවා නිකම්ම අහු වෙනවනේ මේක අපි හදපු ක්‍රම විතරනේ තියෙන්නේ නේද ඒක මැච් එක ගහ ගන්න පුළුවන් කරන්න ඔයාලා ගෙදරදී වැඩ කරන්න හරි අපි මෙහෙමයක් බලමු ඊළඟ එක 4යි a වර්ග 8යි ab මෙතන 12යි b වර්ගය හරි ඉක්මනට ගමු ඔන්න සංඛ්‍යා ගමු වෙන ඔන්න ඉක්මනට 4 8 12 ලොකුම එක 12 8ෙන් බෙදෙන්නේ නැහැ 12 මං ගන්න 12න් දෙකක් 24 24 8ෙන් බෙදෙනවා 24 4ෙමුත් බෙදෙනවා එහෙනම් ඉවරයි 24 ඒ අකුර පේනවා මට ඒ දානවා ලොකුම ඒකේ දෙවෙනි බලය මට B අකුරත් පේනවා ලොකුම B ගේ දෙවෙනි බලය ඉවරයි හරි මම අනිත් ගාන මෙතන ගන්නම් ඔන්න දැන් මේක හරියටම ගන්න ඕනේ කියන්නේ ගන්නම ඕනේ ඒරින එකේ වර්ගය ඊළඟට තුන් වරක් ඒරින එකේ වර්ගය ඊළඟට දෙවරක් ඒරින එක හරි දැන් ඔයාලා එන පටන් ගන්න හදමු හරි ගමු සංඛ්‍යාව 4 3 2 4 3ෙන් බෙදෙන්නේ නැහැ 8 3ෙන් බෙදෙන්නෙත් නැහැ හැබැයි ඔන්න 12 3ෙන් බෙදෙනවා කොහොමද දෙකෙන් බෙදනවමනේ පොදු හරය 12 සෝරි මෙතන ගන්න පොදු ගුණාකාර 12යි හරි නේද හරි දැන් ගමු එහෙනම් අර විදිහට අර කියපු සීන් එක මේ ඒරින එක ඒරින එක ඒරින එක එක්කනේ එකම දේනේ ඒරින එක ආයෙන ඒරින එක තමයි තුනේම ඉන්නේ හැබැයි වර්ගය ඕනේ එයාට එන්න එපයි හැමෝම ඒරින එක විතරක් දාන්න බෑ වර්ගයට දාන්න හරි මේක එහෙනම් ගමුද හරියට මම හිතලා ඔක්කොලම හදයි කියලා අනේ කෑලි වැටි කියන්න බෑ. කෑලි වැටි තමයි. කෑලි ගොඩක් කියන ඉස්සරහ රෝම නෙමෙයි. අපි හදන අන්තිම ගානේ තියෙනවා භාග 8ක් විතර. හදමු.
හරි. රයිට්. ලොකු වෙලා දෙන්නේ නැහැ. දැන් මෙහෙමනේ. අපි කලින් හදපු කොහෙවත් අර ඒ කියන්නේ අර දෙකක් අතර එකතු කිරීම අඩු කිරීම තිබ්බ නෑනේ. කලින් හදපුවා. ඒ කියන්නේ දෙකක් අතර එකතු කිරීම අස්ස තිබ්බා. අස්ස කියන්නේ අර ඇතුලේ මෙන්න මෙහෙම තිබ්බා. වරහණක් ඇතුලේ ආවා. හැබැයි නිකන් වෙනම ආවේ නෑනේ. මෙන්න මේ වගේ යම් වරහණකුත් නැතුව එකතු කිරීමක් අඩු කිරීමක් ආවේ නෑනේ. එහෙනම් අපි මෙන්න මේව දෙයක් නිකන් අපි මේව හිතමුද? අපිට හිතන්න පුළුවන් නේද? මෙතන තියෙන්න ඕනේ අර ගුණිත විතරයි වගේ. ඒ ගුණිත තිබ්බොත් මෙතන තියෙන ගුණිතයන් නෙමෙයි. හතර වරක් ඒලේකේ වර්ගය. හතර වරක්. මෙතන ගුණිතයක්. මේ ගුණිතයක්. අය ගුණිතම ඕනේ කූපෝපු ගන්න. මොකද නැත්තම් ඇත්තට විදිහම චක්‍ර හොයන එක ගේමක් නෙවෙයි. චක්‍ර හොයන්නත් අපිට ගුණාකාර ඕනේ. එහෙනම් මෙතන ගුණිතයක් නැහැ. එහෙනම් ගුණිතයක් අපිට ඒක ගුණිතයකට හරවන්න පුළුවන්ද? ඔව් පුළුවන්. අපි ඒක ඉතින් ඉගෙන ගත්තා. සාධක හෙව්වොත් ගුණිත වෙනවා. ගුණිත වුණොත් හරි අවුලක්. හරි. එහෙනම් අපි මේක ගැන ගුණිතයක් කරමු. සාධක හොයන්නේ කොහොමද මේක? කොහොමද කියලා අහන්න බෑ. මෙන්න සාධක x න y x ධන y. හරි. දැන් මෙතන ඔන්න අර සාමාන්‍ය එකතු කිරීම අඩු කිරීම නැහැ. දැන් තියෙන ගුණිත. එහෙනම් අපි ලස්සන වැඩේ කරනවා. 2යි 3යි. 3 දෙකෙන් බෙදෙන්නේ 6 දෙකෙන් බෙදෙනවා. එහෙනම් ඔන්න සංඛ්‍යාව 6. දැන් ගමු අකුරු ටික. x න y මෙතනත් ඉන්නවා. ලියමු එකපාරට. ලියයි. x න y ඉන්නවා. x ධන y දෙකක් ඉන්නවා. x ලියමු එකක්. ඉවරයි. කෝකෝ ඉවරයි. දැක්කද මම ඉතින් කිව්වාලට සාධක වල හැඩය වෙනස් කරාම මාර ගේමක් ගන්න පුළුවන්. දැන් මේ ගැව්වේ ඒ වගේ ගේමක් තමයි. තාම මේක මෙතන ගෑවෙන ටූටි ගේමක්. හැබැයි තව ලොකු ගේම් ගහන්න පුළුවන්. ඒ නිසා සාධක තමයි අපේ මිත්‍රයා කියලා හිතාගෙන සාධක හොඳට මේවට ඇප්ලයි කරන්න. හරි එහෙනම් දැන් මෙන්න මේ කෙලිම දික් කරනවා. ගොඩක් දික් කරනවා. හොඳට ගමු. හරියට ගමු. හරි මේ වාර කියන්නේ මම ලියද්දිම ලියා ගන්න. එතකොට තවත් පොඩ්ඩක් හරි කාලෙ ඉතුරු වෙනවනේ. හරි මෙන්න තියෙනවා බීජීය පද හතරක් මෙතන. මේ කූපක හොයන්න ඕනේ. දැන් මම කියමු කියන්නේ හොඳට ගන්න. මොකද්ද? ගුණිත කිව්වොත් තමයි වැඩේ ලේසි. හැමතැනම ගුණිත නැද්ද? නෑනේ. පළවෙනි එකේ තියෙන ගුණිතයක් නෙමෙයි. දෙවෙනි එකේ ගුණිතයක් නෙමෙයි. හැබැයි අනිත් එකේ ගුණිත. එතන අවුලක් නෑ. පළවෙනි දෙකේ ගුණිත නැහැ. අපි එතන හදමුද ගුණිත විදියට? ඔව් අපිට හදන්න පුළුවන්. හදමු එන ඔන්න මම මෙයා හදුවා එන ඔන්න තප්පරය යන්නේ. x න එක x ධන 1. මෙතන නම් හිතින් ගන්නත් බෑ වගේ මොකද අර මෙතන සම්ගුණ කැප් තියෙනවනේ. අපි චුට්ටක් යන හදලා බලමු. දෙවරක් එක දෙකයිනේ. දෙකෙන් හදමුද එක. හැබැයි අලාභයක් කියන්නේ අර ණය එකක් ඕනේ. මේ ණය එකක් හදන්න ඕනේ දෙකෙන්. දැන් ණය එක හැදුවොත් වෙනව නේද මෙන්න මෙහෙම. 2x වර්ගය ඍණ 2x සහ ධන x. අපි ණය 2යි ලාභ 1යි. එතකොට එකක් ණයයි. හරි. එහෙනම් 2x මෙතන පොදුයි. එතකොට ඉතුරු වෙනවා x න 1. මේ දෙන්නගෙන සාධකයක් නැහැ වගේ. එහෙනම් දාම බය නැතුව 1. එතකොට එනවා x න 1 මුල්. right දාලා බලන්න. දැන් ලියමු සාධක ගැන මෙතනින්. මෙන්න සාධකය. x න 1යි 2යි x ධන 1යි. හරි. ඔන්න ඒකක් ලියාගත්ත අපි ගුණිතයක් විදියට. හරිද? ඔන්න ඒකේ ගුණිතය හරි. දැන් මේක කොහොමද ගුණිත? කොහොමද ගුණිත?
හරි. එහෙනම් දැන් බලමු සංඛ්‍යාවකට තියෙන 2යි 3යි. ඕවා නම් ගියවම නෑ. 2යි 3යි නම් කොහොමද 6. 6 දැන් බලමු x ඉන එක x ඉන එකෙන් දෙකක් තියෙනවා එකක් ලියමු. x ධන එක දෙකක් තියෙනවා එකක් ලියමු. 2යි x ධන එක 2යි x ධන එක. ඒකෙමුත් දෙකක් තියෙනවා එකක් ලියමු. එතකොට ඉවරයි. ඉවරයි. හරි දැක්කම කෑලි කොච්චර වැඩි වුණත් අපි ලස්සන ගේම ගහගෙන එනකොට ඒවා හරිම සුන්දර හරිම සරල දේවල් වෙනවා. හරි අපි මේ වගේ හොඳ අර තාර්කික අය වෙමු. තාර්කික මිනිස්සු වුණාම අපේ ඕන දෙයක් ගැන අපිට ඕනේ කියන්නේ බුද්ධියෙන් බලන්න පුළුවන්. කියන්නේ අපි අර ඉගෙනගත්ත දේවල් වලින් පාවිච්චි කරනට වඩා අපිට ඒක තාර්කිකව හදාගන්න තිබ්බනම් අන්නේ මට්ටමට එන්න ඕනේ. කොහොම හරි එන්න ඕනේ. හරි එහෙනම් කුබුකුම ඉවර කරමු. ඇති. මේක ඇත්තටම ගත්තේ ඇයි? භාගවලට ඕනේනේ අනිවාර්යයෙන්ම කුබුකු කුඩා ගුණාකාරයක් ඕනේනේ. එහෙනම් මේ වගේ ගානක් හැර තව මීටරතර සංකීර්ණ ඒවා කියලා එකක් නැහැ. ඕවා මේ වගේ ගානක් පොළල වලටවත් අහන්නේ නැහැ. මෙච්චර මේ කෑලි මේ හතර එක අහන්නේ උපරිම අහන්නේ දෙකක් හෝ නැත්නම් උපරිම ආයේ වුණ තුනක්. හැබැයි ඉතින් හරි ලේසි. සාධක තමයි මෙතන තියෙන්නේ. සාධක ටික හරියට පුළුවන් නම් මේවා දැක්ක ගමන් පේනවනේ. හරියට පේනවා. කොහොමාරි හොයාගන්න පුළුවන්. හරි එහෙනම් හුබෝකු ටික ඉවරයි. මෙතන මේක කියන්න ඕනේ මම එදා අර දාපු ඕලෙවල් ගණන් ටික මම අද සාකච්ඡා කරන්න ගත්තේ නැහැ. මොකද එහෙම ඒක සාකච්ඡා කරන්නේ නැතුව මම මේක ඔයාලට ඒක වෙනම දාන්න වීඩියෝ එක. يعني සම්පූර්ණයෙන්ම විභාග ගැටලු ටික ඔයාලට ඒක සම්පූර්ණයෙන්ම මේකත් එක නැතුව මම මෙතනදී ඔයාලට පාඩම් ටික විතරක් කරන්න. يعني පාඩම් ටික කියන්නේ අපේ තියෙන සම්පූර්ණ රිවිෂන් විතරක් කරන් යන්න. අර තරව ටික ඔයාලා අනිවාර්යයෙන්ම හදලා මට දාන්න. මම ඒවා සාකච්ඡා කරලා හැබැයි හරියට හදන විදිය ඔයාලට දාන්න. හැබැයි ඒක ඕනෙත් නැහැ නේද? මොකද අපි එදා හදපු ගණනුත් එක්ක ඕලෙවල් ගණන් වල එහෙම මොකුත් අති ශීඝ්‍ර يعني අති අවුල් ඒවා තිබ්බද නැහැ. තිබ්බ නැහැ. එහෙම ඇත්තත් නැහැ. හරි එහෙනම් අපි භාගවලට යන්න. හරි. කියන්නේ BC භාගවලට. එහෙනම් දැන් සාධක පුළුවන්. අපිට කුඩා පුළු ගුණාකාරය පුළුවන්. BC භාගත් දැන් පුළුවන් වෙන්න යන්නේ මං හිතන්නේ හැබැයි ඔයාලට පුළුවන්. මං හිතන්නේ නෙමෙයි ඔයාලා ඔයාලට ඉඳලා තියෙන මං දන්නවනේ. ඔයාලා හොඳට භාගය හැදුවා. හැබැයි මේ ඒක නෙමෙයි. මේ ටික හදලා දැන් 100ට 100නේ දැන් මේ 100ට 110නේ. ප්ලෑන් එක මේ නෙමෙයි 110ට යන්නකොට ආය පාර මතක් කරගෙන යන්න ඕන අති ඒ කියන්නේ පුළුවන් තරම් ඉගෙනද අන්තිම ගාන දැන් නිකන් පෙන්නන්නේ නැහැ අන්තිමට පෙන්නන්න කොහොම හරි ඒ වගේ ගානක් අහන්න නැහැ කොහොමද හැබැයි අපිට ඒක හදාගන්න පුළුවන් වෙනවා මේක අන්තිමට හරි අපි එතනට එමු හරි එහෙනම් එන පටගාල මාතෘකාවක් දාගෙන BG භාග කියලා අපි ඉක්මනට වැඩ BG භාගවලදී අපිට ඉතින් හම්බෙන්නේ භාග ඒ භාගවලක් තියෙනවා බීජීය සංකේත. අකුරු තියෙන භාග තමයි හම්බෙන්නේ. අකුරුත් එක්ක තියෙන භාග. හරි අකුරුත් තියෙන භාග කියන කලින් මේක බලමු. 7න් 3යි 7න් 1යි එකතු කරන්න කිව්වොත් ඔයාලා මේක ඉක්මනට එකතු කරයි. හරි දැන් එන එකතු කරන්න බලන්න. බලමු ඔයාලට මේක පුළුවන්ද කියලා. 7න් 3ට එකතු කරන්න ඕනේ 7න් 1යි. හරි. මේවා නම් කියන්නේ මේවා නම් අපෝ මේවද දෙන්න යන්නේ කියලා නම් හිතන්න බෑ. කිව්වනේ ආරම්භය මේ බිඳුව 100ට යනවා. මේ තියෙන ආරම්භය. භාග ගැන පොඩ්ඩක් මතක් කරන්න බෑනේ. 7න් 3යි 7න් 1යි එකතු කරාම 7න් 4යි. හරි. ඒතකොට අපි හරය සමානයි නම් අපි කරන්නේ කෙලිම උත්තරේ දානවා අපි එකතු කරලා 7යි 7 වෙනස් වෙන්නේ නැහැ. 3යි 4. හරි. අවුලක් නැහැ. එතකොට අපිට තිබ්බොත් එහෙම 7න් 3ෙන් අඩු කරන්න 14න් 5ක් අන්න එතකොට පොඩ්ඩක් අමාරුයි.
කියන්නේ කලින්ට වඩා අමාරුයි. කලින් වගේ ලේසි නෑ. 7න් 3න් 14න් 5ක් අඩු කරන්න බෑ. තේරෙන්නේ නෑ. ඒතකොට අපි කරන්නේ හැබැයි කෑලි ගාන සමාන වුණොත් පුළුවන් වෙයි. මෙතන කෑලි සමානයි නෙමෙයි. කෑලි කේක් ගෙඩියක් ගෙනාවා. අපි තාත්තා කේක් ගෙඩියක් ගෙනාවා. මම ඒක 7කට කැපුවා. 7කට කපලා 3ක් මල්ලිට දුන්නා. මම ඒ 7න් එකක් කෑවා. එතකොට ඇත්තටම අපි දෙන්න ඒ කේක් ගෙඩියෙන් කෑලි 4ක් කාලා. ඒ නිසා තමයි මට උත්තරයක් ආවේ. මම කෑලි 7කට කැපුවා. අපි දෙන්නම 4ක් කාලා. මෙතන හැබැයි එහෙම කරන්න බෑ. මම 7කට කැපුවම මල්ලි ආයෙක 14කට කැපුවා. ඒතකොට ඉතින් කෑලි ගාන වෙනස් වුණානේ. ඒක තීරණය. එහෙනම් එතනදී අපි කරන්න ඕනේ මම 7කට කපපු එක හරි. හැබැයි මමත් අර මල්ලි කපපු ගාන වගේ හිතනවා. මම 7කට කපලා 3ක් කෑවනම් මම 14කට කැපුවා නම් මට කෑලි 6ක් හම්බ වෙනවා. ඒ ඒ කියන්නේ මෙතන ගන්න භාගයක් විදිහටනේ. මම 7කට කපුවා නම් මම කෑලි 7කට නම් කැපුවේ මට හම්බෙන්නේ 3යි තමයි. හැබැයි ඒකම 14කට කපලා තිබ්බනම් මට අර වගේ ඒක දෙගුණයක් හම්බ වෙනවා. හැබැයි එකම ගාන. හැබැයි කෑලි ගාන වෙනස් වෙනවා. එහෙම වෙන්නේ අර හරයත් එක්කනේ. හරය වෙනස් වෙනකොට තමයි ඒවර මාරු වෙන්නේ වෙනස් වෙන්නේ. අපි එහෙනම් මේ වගේ තැන් වල තමයි හරය සමාන කරන්නේ. අපි එහෙනම් මේවා පටස් ගාලා 14 වෙන්න විදිහට හදුවා. නේද? දෙනම් 14න් 6යි 14න් 5යි ඒතර 14න් 1යි. හරි උත්තරේ උඩ 14න් 6යි. ඒක යට ඒ කියන්නේ අනිත් එක 14න් 5යි. එතකොට 14න් 1යි. හරි. ඉවරයි. ඉවරයි කියන්නේ හරි සරලයි. භාග. හරි එහෙනම් මේක මට හදලා පෙන්නන්න. බලමු ඔයාලා මේක හදයිද කියලා. හරි. පහෙන් තුනට එකතු කරන්න බලන්න තුනෙන් එකක්. හරි. එතකොට පහ තුනයි මොකද කරන්නේ? අයියෝ මට තේරෙන්නේ නැහැ වගේ සීන් එක. ආව ඉස්සරනේ. දැන් නැහැ. දැන් එහෙම වෙන්නේ නැහැ. තමයි ලොකුයි. ආලම ඊසි. හරි. එහෙනම් පහේ තුනේ තියෙනවා. දැන් මේ මොකද්ද කරන්නේ මේ? පහේ තුනේ කූපෝගුණේ හොයන්නේ. පහේ තුනේ කුඩා වුණාකාරනේ හොයන්නේ මේ. අහොයනවා එන. පහ තියෙන තුන දෙන පහ තුනෙන් බෙදෙන්නේ නැහැ. එතකොට 10 නෑ. එතකොට 15 ඔබ බෙදෙනවා. ආයෙ 15 වෙන්න හදමු. 15 වෙන හදමු. පස් වරක් 3 15යි. 3 වරක් 5 15යි. එහෙනම් මෙයක් ගුණ කරන 3ෙන්, මෙයා ගුණ කරන 5ෙන්. 15න් 9යි. 15න් 5යි. 15න් 14යි නේ. නෑ මම මේක දාන්න හරියට. 15න් 9යි. 15න් 5යි. දෙන්න එකතු කරාම 15න් 14යි. හරි. ඉතින් එහෙනම් අපිට දැන් භාග එකතු කරන්න, අඩු කරන්න පුළුවන්. ඕන භාගයක් පුළුවන්. අපි දැන් එහෙනම් බීජීය භාග වලට යමු. එහෙනම් බීජීය භාග වලදී මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. අකුරු වෙනවා. බීජීය සංකේත එනවා. හරි එහෙනම් බලමුද මේ සංකේත ටිකක් ඉන්න කොහොමද ගන්න කියලා. මේක ගන්න බලමු. මම ආයෙත් කියනවා ඇති දෙයක් නැහැ. අකුරු විතරයි වෙනස් වෙන්නේ. අකුරු විතරයි වැඩි වෙන්නේ. කලින් වගේම තමයි. හරි. 3ට x සහ 2ට x. 3ට x 2ට x. මෙන්න හරය. හරය නම් සමානයි නම් සමානයි. x තමයි පොදු හරය. මොකුත් වෙනස් කරන්න ඕන නැහැ කෙලින්ම දාමුද? 5ට x නේ. ඊළඟ මේක ගන්න.
3ට 2යි a රිම 2ට 2යි a. හරි. මේක වෙනස් කරන්න ඕනේ නැහැ නේ. 2යි තමයි පොදු හරය. මොකද දෙකම එකයි 2යි. හරය සමානයි. හරය සමානයි. 2යි පොදු හරය. එහෙනම් කෙලින් එක දාමුනේ. 1ට 2යි කියන්නේ. හරි. අපි ඊළඟට මේක හදන්න. right. 3ට 4යි x. අඩු කිරීම 1ට 8යි x. හරි. දැන් ඉතින් හරියට මින්ජරෙන් හිටියානම් මෙන්න මේ කරපු විනාඩි 45 මින්ජරෙන් හිටියානම් මේවා නිකන් දැන් අත්තම කිරිකච්චු වගේ සීන් එකක් තියෙන්නේ. ඒ ඉතින් මෙතන තියෙන අපි මෙච්චරලා කරපු ලස්සන දේවල් නේ. 4යි 8යි පොදු හරය හොයන්න ගියමන්නේ. ඔය පොදු හරය කියන්නේ කුඩා බුදු ගුණාකාරය. අර කුඩා බුදු ගුණාකාරය අපි හෙව්වා. හොඳට හෙව්වා. 4යි 8යි නම් පොදු හරය 8නේ. කියන්නේ 8නේ පොදු x අකුර ඉදින් දෙකේම තියෙනවා. අද ඕක බලලා සදික මේක දෙකෙන් ගුණ කරා නම් හරිනේ. 4 වරක් 2 8යි x. එහෙනම් අපි මේ පළවෙනි භාගෙ දෙගුණ කරමු. එතකොට එයා 8යි x වෙනවනේ. එතකොට එහා පැත්තේ 8යි x තියෙනවනේ. ඔය වැඩේ හරි. එහෙනම් මෙතන 6 මෙතන 1 5 යට 8යි. අයියෝ මේව හදන්න බෑනේ. මේවා නම් මොනවද? හරි. එහෙනම් ඒව හදන්න බැරි නිසා චුට්ටක් ඉහළට යන්න. පොඩ්ඩක් මේක වැඩි කරමු. හරි. ඕකේ. 4යට 3යි. එකතු කිරීම 1යට 2යි. මේකත් ගමු. හරි. ඔන්න එන ඉක්මනට හදනවා. එහෙනම් විනාඩියක් යන්නේ මේකට. මොකද ඔයාලා මැදින් හදාගද්දි මම හදනවා මේක. තුනයි දෙකයි නම් පොදු හරය තුනේ දෙකේ 6නේ. දැන් අපිට පාඩම්. තුනයි දෙකයි නම් 6. ඒතකොට දෙකේම a නම් a නේ. 6යි. 6යි කොහොමද හදන්නේ මේ වගේ? 6යි හදමු. මෙන්න මේක දෙගුණ කරාම 6යි. මේක තුන් ගුණයක් කරාම 6යි. ආයෙනම් මෙයත් දෙකෙන් මෙයත් තුනෙන් ලියමුනේ නේනම් 8 දන් 3 කියලා. 8 දන් 3 තමයි එතන ඉන්නේ බලන්න නේද? එහෙනම් එනවනේ උත්තරය 11 බෙදීම 6යි. 11ට 6යි. හරි. එහෙනම් තව පොඩ්ඩක් වැඩි කරමු. හරි. ඔන්න ඊළඟ 5ට x එකතු කිරීම 2යට x ධන 2යි. හරි. දැන් ඔන්න මීටරෙන් ගහන්න. කියන්නේ මේ ගහන හදන විදිය මීටරෙන් මීටරෙන් කරන්න. x මේ එකක්. දැන් මේක දැන් හරයක්නේ. එතකොට දැන් මේ එක හරයක්. එහෙනම් එක්කෙනෙක් ඕන මෙහෙම දාගත්ත කමන්නේ. එක්කෙනෙක් නම් ඉතින් ඔය. ඉතින් එක හරයක්නේ ඉතින්. එක භාගයක්නේ. එක භාගයක තියෙන එක හරයක්නේ. එහෙනම් ඔන්න x වල දෙක. දැන් ඔන්න ගන්න නම් එපා. x පොදුයි කියලා වගේ සීන් එකක්. මම ඔයාලට කිව්වේ මේක මේ ඉන්න තව එකක්. x ගන්න දෙක වෙන එකක්. එහෙනම් x උත් ඕනේ. x වල දෙකක් ඕනේ.
මෙන්න පොදු හරය ගත්තා. පොදු හරය ගත්තා. දැන් අර කලින් වගේ හැම එකේම මෙතනින් දාන්න ඕනේ කියලා එක තියන්න මෙතන දැම්මේ මේ ಗುಣ කිරීම 2 ಗುಣ කිරීම 3 ඔහොම දැම්මේ ඒක එතනින් දාන්න ඕනේ කියලා එකක් නෑ අපි උඩ උත්තරේනේ අපි ඒක දැන් පොඩ්ඩක් අර ඇඩ්වාන්ස් විදිහට හදමු මේක එහෙනම් ඔයාලා මොකද්ද කරන්නේ ඔයාලා ප්ලෑන් කරන්න මේ ලියන්න එපා ලියුවාම මේක දැන් අර ඔක්කොම එක කොටේ නිකන් කැතයිනේ අද දැන් මේක ප්ලෑන් එකකින් ලියමු මෙයාව මේ හරයට ගේන්න ඕනේ එහෙනම් අපි මෙයාව ಗುಣ කරන්න ඕනේ x තල දෙකෙන්. මොකද මෙයා x තල දෙකෙන් ಗುಣ කරලා තියෙන්නේ x වරක් x තල දෙක. ආයෙත් මෙයා x තල දෙකෙන් ಗುಣ කරොත් තමයි මෙන්න මේ පොදු හරය හැදෙන්නේ. ඔන්න අපිට හිතන්න පුළුවන් එක විදියක්. හරි. එහෙම නැත්නම් මෙහෙම පුළුවන් නේ. මෙයාව x ෙන් බෙදුවොත් මොකද වෙන්නේ? මෙයාව x ෙන් බෙදුවොත් ඔන්න දැන් ඔයාලා ගියක් දකින්න කියන්නේ දැන් ඇස් එක පියාගෙන බලන්න මෙයාව x ෙන් බෙදනවා මම ලියන්න බෝඩ් එකේ ඒකයි x ෙන් බෙදනවා ඔන්න දැන් හිතා ගන්නවා x යටට ගියාම උඩ x යට x කැපෙනවා කැපෙනවා කැපිලා ගිහිල්ලා x ගන්න දෙක ඉතුරු වෙනවා ඒ කියන්නේ මෙයා ගුණ කරන්න ඕනේ x කර දෙකෙන් කියන එක හරි ඔය ඕනේ දේ විතරලා අපි කොහොම හරි මෙයාව ගුණ කරන්නේ x ධන දෙකෙන් පහ ගුණ කරනවා x ධන දෙකෙන්. ඒතර මේ වගේ සරල දේ පොඩි දේවල් ඉතින් අපි දන්න ප්‍රකාශන ගුණ කරද්දී අපි නිකන් අර ගුණ කිරීම දාන්නේ නැහැ. අපි දාන්න ඕන වරහණක් ලක්ෂණට. කොහොම එතන හරි අර්ථය එන්නේ. දැන් ඔයාලා දැනගන්න ඕනේ. එහෙනම් අපි දෙක ගුණ කරන්න ඕනේ කාගෙන්ද? මෙයා ගුණ වෙන්න ඕනේ කාගෙන්ද? මෙයා මේ මෙයා x ධන දෙකෙන් බෙදුවොත් ඔන්න දැන් අපි දකිනවා x ධන දෙක කැපෙනවා. x ඉතුරු වෙනවා. එහෙනම් දෙක ගුණ කරනොත් x යි. ඒක නම් අපිට එකෙන්ම දාන්න පුළුවන් නේ. 2x කියලා. හරි. ඔන්න ඔය වගේ අපිට පුළුවන් එක පියවරක් ඉවර කරන්න. තාම ගාණ ඉවර නෑනේ අපි. දැන් ලස්සනට මේ උඩ සුළු කරන්න ඕනේ උඩ. ආවන යන ගමු. පස්වරක් x 5යි x. පස්වරක් 2 10යි. ඒක ඉවරයි. තව ඉන්නවා 2යි. පොදු හරය එහෙමයි. ආ පොදු හරය වෙනස් වෙන්නේ නැහැ ජීවිතේට. මොකද පොදු හරය වෙනස් කරන්න බෑනේ දැන් ආයේ. අපි දැන් හරයක් ගත්තේ අපිට ඕනේ හින්දානේ. ආයෙ වෙනස් කරන්නේ නැහැ. එහෙනම් අපි උත්තරය ඉවර කරමු. මේ දෙන්න ඔන්න සජාතීය පද. එකම ජාතිය. ආයෙ දෙන්න ඔන්න එකතු වෙලා 7යි x වෙනවා. 10කුත් තියෙනවා. ඒතකොට අර තිබ්බ හරය එහෙම තියෙනවා. හරි ඔන්න ඔයක සීන් එකක් යනවා. හරි. යම් කිසි ගාණක් තේරුම් නැත්නම් ඉතින් මට කියන්න තියෙන්නේ නැවත නැවත බලන්න. මොකද ඒ කියන්නේ අපහැදිලි විදියට කියලා දුන්න එකක්වත් තේරෙන්නව කියලා දුන්නේ. ඉතින් ආයෙ පාරක් බලන්න. ඊට යමන්න පස්සේ ආයෙ පාරක් බලන්න. ඉතින් මේ වගේ මොකක් හරි මිස් වෙච්ච තැනක් තිබුණොත් අල්ලගන්න. හරි මම එන චූටි ඉන්ටර්වල් එකක් ගන්න ඉන්ටර්වල් එකක් කියන්නේ මට ඉතලා ඕනේ විනාඩියක් දෙන්න මට. එතකන් මේක හදන්න. බලමු හරියට හදලා හදන්න ඕනේ අපි. හරි මෙන්න ගන්න පේනවනේ. 3යට ඒරින 1. අඩු කිරීම 2යට ඒ දන 3.
හරි ඇතිනේ මටත් ඇති වෙලා. හරි එහෙනම් තේරින එක එක්කෙනෙක් එදෙන තුන තව එක්කෙනෙක් දෙන්න සම්බන්ධයක් නැහැ. ඒ රිබ්බට සම්බන්ධයක් නැහැ. එහෙනම් ඒරින එකයි එදෙන තුනයි දෙකම ඕනේ නේ පොදු හරය. දෙකම ඕනේ. එහෙනම් මෙයා ගුණ කරන්නේ කාගෙන්ද? දැන් මේ ඔටෝ අපි දැන් ඔටෝ ගමු ලස්සනට. ඒරින එක මෙතන තියෙනවා කියන්නේ ඒදෙන තුන මෙතන නැහැ. එහෙනම් එයාගෙන් ගුණ වුණොත් තමයි මේ පොදු හරය හැදෙන්නේ. අපිට තුන් වරක් ඒදෙන තුන ගත්තා නම් හරි. මෙතන ඉන්නව රින දෙකක්. අපි එයාව ඒරින එකෙන් ගුණ කරා නම් හරි. නේද? ඒ කියන්නේ එතන හරි. ඒ කියන්නේ දැන් තව විදිහකට කිව්වොත් නේ මෙතන ඉන්නේ ඒරින එක. මෙන්න පොදු හරය ඒරින එකයි එදෙන තුනයි. එතකොට මෙතන කවුද නැත්තේ? ඒදෙන තුන. එහෙනම් එයාව දැම්මුවොත් තමයි පොදු හරය එන්නේ. ඒ නිසා අපි තුන ගුණ කරනවා ඒදෙන තුනයි. එහෙනම් මෙතන කවුද නැත්තේ? ඒරින එක නැහැ. එයාගෙන් අපි ගුණ කරොත් අපිට පොදු හරය එනවා. එහෙනම් අපි එයාව ගුණ කරා ඒරින එක. හරි දැන් ඉතින් හරියට දාමු දැන් අපි ළඟ සුළු කරමු යනවා හොඳට පැහැදිලිව ඔන්න තුන් වරක් ඒ 3යි තුන් වරක් 3 9යි එහා පැත්තේ ඍණ 2යි අන්තිම එක නම් ධන 2යි ලකුණු ගැන අහන්න බෑ අවසානට එනවා නේද ඔන්න 3යි ගෙන් 2යි අඩු කරනවා ඒ 9 එකතු කිරීම 2 11යි පොදු හරය මම ලියන්නේ ඔයාලට ලියන්න පොදු හරය වෙනස් කරන්නේ නැහැ කිව්වනේ ඔකද ඔහොම දාන්න හරි. දැන් එහෙනම් ටික ටික ඇඩ්වාන්ස් කරන්න යන්නේ. ඇඩ්වාන්ස් එක කියන්නේ තව ගණන් 3යි හදන්නේ. ඒකෝ ඇත්තටම මේ කියන්නේ විජ්‍ය ප්‍රකාශන වල කූගෝගුත් ඉවරයි. විජි භාගත් ඉවරයි. එතකොට 11 ඒව කරන්නේ නැහැ. කරන්නේ නැහැ කියන ඕනේ. ඇත්තටම 11 ටික මම නිකම්ම එක ගානක් පෙන්නන්නම්. 10 අයට තෝර තේරෙනවා. ඒ කියන්නේ දැන් විජි භාග 100 චෙක් කරනවා නම් අපිට 11 ටික අතාරින්න බෑනේ. හරි මම එක්ක මේ ටික සම්පූර්ණ කළා මේ කියන්න. හරි. හරි මේ ගමු. එකයට x ඉන එකේ වර්ගය එකයට x ඉන එකේ වර්ගය අඩු කිරීම 3යට x ඉන 1 හරි ගමු දෙන තප්පර 30න් වෙන් හදමු පුළුවන් බැරි නෑ ඔන්න දෙන යට x ඉන 1 එහා පැත්තේ x ඉන 1 අන්න සමානයි ෂෝක් සමාන දෙන්නේ එහෙනම් x ඉන 1 අපිට එකපාරින් ගන්න පුළුවන් නේ එයා විතරක් ගන්න පුළුවන් හැබැයි වර්ගය දාන්න වෙනම ලොකු එක නෝනේ නේද එහෙනම් මෙතන ඉන්නේ පොදු හරයම තමයි. එහෙනම් මේ ළමයට කිසි වෙනසක් වෙන්නේ නැහැ. මෙතන ඉන්නේ පොදු හරය නෙමෙයි. මෙතන තව කොච්චරක් අඩුද? x වෙන එකක්ම අඩුයි නේද? x වරක් x x වර්ගය. එහෙනම් x වෙන එක වරක් x වෙන එකනේ x වෙන එකේ වර්ග වෙන්නේ. එහෙම ඒක ඇත්තටම මෙතන තියෙන සීල් එක. එහෙනම් ඉතින් මෙතන x වෙන එකේව එකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. එකක් අඩුයි. හරි දැන් එන අපි මේක එනම් ඉවරක් කරමු. එක ඍණ 3යි x ධන 3. මං හරියනේ. එක කොහොමත් වෙනම මෙතන එන 3යි x ලකුණ ඍණ. මෙතන එනවා 3 ලකුණු ධන. යට x වෙන එකේ වර්ගය තමයි පොදු හරය. එහෙනම් අන්තිම උත්තරේ දාමු. 1 ධන 3 4යි. 4 ඍණ 3යි x. යට පොදු හරය
x න එකේ වර්ගය. right. තා පොඩ්ඩයි. අද කොහොමද 9 වෙන්නේ නැහැ. දැන් 8යි 7යිනේ. 9 වෙන්නේ නැහැ කොහොමද 8යි 40 වගේ ඉවරේ. මොකද 8යි 10යි 8යි කාලෙ වෙද්දි විජ්ජ භාග ටික මම ඉවරම කරමු. සර් මම කිව්වේ කොහොමද අන්තිමට හදනවානේ අමතර ගණන් ටික. අමතර ගණන් 3ක් 4ක්. right. ඒ වගේ තමයි ගේම තියෙන්නේ. අපි එතනට ගේමට එන්ටර් වෙන්න නම් මෙතන ගේම ඉවර කරන්න ඕනේ. හරි. මේ කියනවා ඉවර කරමු. තව පොඩ් තව ටිකක් තියෙනවා. තව දෙකක් මෙතන තියෙනවා. තව ගණන් හතරක් තියෙනවා. හරි. ඒ හතර අරමු. හරි මේක දෙමු. 4 යට x වර්ග ඍණ 9. මෙතන 3 යට x ඍණ 3. මෙතන 2 යට x ධන 3. භාග 3ක්. ගේමක් නැහැ. හලෝ. හරි. මම හදන්නනේ. ඔන්න පළවෙනි එකේ තියෙන ගුණිතයන් නෙමෙයි. ගුණිතයන් නෙමෙයි කියන්නේ ඒක සාධක පේනවනේ දැන් මොනවද? මේක එනවා නේද අපි ලියන්න පුළුවන් 4 යට x ඍණ 3යි x ධන 3යි. මෙතන 3 යට x ඍණ 3. මෙතන 2 යට x ධන 3. මරු නෙමෙයි. දැන් මේ අර පළවෙනි හරයේ තියෙනවම අනිත් ඒවා වගේ තියෙනවා. එහෙනම් මේ පොදු හරයට ගමු ශනිකව x ඍණ 3 තැන් දෙකක තියෙනවා. x ඍණ 3ත් තැන් දෙකක තියෙනවා. පොදු හරය x ඍණ 3 x ඍණ 3 විතරයි. හරි. දැන් එන අපි මේක ඉවරයක් කරමු. මෙතන පොදු හරය වෙනස් කරන්න ඕනේ නැහැ. එයාමනේ 4. මෙයා නම් වෙනස් වෙන්න ඕනේ. මෙතන පොඩ්ඩයි තියෙන්නේ. කවුද අඩු? x ධන 3ක් අඩුයි. උඩ ඍණ 3ක් තියෙනවා. ඍණ 3. එයාගෙන් x ධන 3 ගුණ කරමු. මෙතන ධන දෙකක් තියෙනවා. එයාගෙන් කවුද අඩු? x ඍණ 3 තමයි අඩු. ගුණ කරමු. ඔන්න 4 එහෙමමයි. ඔන්න දැන් මම ගුණ කරනවා ඍණ 3යි x ඍණ 9. අතන ධන 2යි x ඍණ 6. යට පොදු හරය මම ලියන්නේ පොදු හරය. හරි. එහෙනම් මම මෙතනින් උත්තරේ ලියලා ඉවර කරන අන්තිම පියවර මෙතනට ගන්න 4යි 9යි 6යි සංඛ්‍යානේ ඔන්න බලන්න ඉක්මනට 4ක් ලාභයි 9ක් ණයයි ආය 6ක් ණයයි එතකොට 15ක් ණයයි පේන විදිහට හැබැයි 4ක් ලාභයි
ඒ කියන්නේ මම 15ක්ම ණය වුණාට මට 4ක් ලැබෙන හින්දා මම ණය 11යි. නේද? මට 4ක් හම්බ වෙනවනේ. ඒ නිසා මම 15ක්ම ණය නෑ. ඊළඟට x වලින් බැලුවොත් මෙතන 3ක් ණයයි. මෙතන 2ක් ණයයි. නෑ සෝරි. මෙතන 2ක් ලාභයි. එහෙනම් මට 2ක් ලාභ වුණාට මට 3ක් දෙන්න වෙනවා. ඇත්තටම මට එකක් ණය වෙන්න වෙනවා එකක්. ඒ එක කවුද? x. එහෙනම් ඒක ඍණ x. යට පොදු හරය. හරි. මෙතනින් ඉවර ගන්න පුළුවන්. හැබැයි මම දැන් පොඩි සීන් එකක් කියන්නම්. මේක නිකන් උඩ පොඩක් කැතයි වගේ නේ දෙකම නෙමෙයි. ඒ පොඩක් අර මේ ලක්ෂණ හදමුද? අපිට ඒවත් පුළුවන් වෙන්න බෑ. අර අවශ්‍ය විදිහට නිකන් අවශ්‍ය විදිහට මේක ලස්සන හදාගන්න. ඒ හින්දා අපි මේක ගමුද මේ රින ලකුණ එළියට. එහෙම ගත්තාම දැන් මෙතන මොකක්ද තියෙන්නේ? එළිය රින ගත්ත කියන්නේ එළියේ තියෙනවා රින එකක්. රින එකයි නේද එළියේ? රින එකක් එළියේ. එහෙනම් මෙතනට එනවා ධන 11. එක්වරක් 11 11යි. ඍණයි ධනයි ඍණ. ෂේ. මෙයක් ලියමු ධන x කියලා. එළියේ ඍණ ඇතුලේ ධන එතකොට ඍණ x. දැන් ලක්ෂණයි පොදු හරයක් ලියන්න ආයේ. දැන් අර 아무තු සීන් එකක් තියෙනනේ. කලින්ට වඩා නිකන් පැහැදිලි සීන් එකක් එතන තියෙනවා. හරි. ඕවා තමයි අපිට හදාගන්න. ඕවා තමයි අපි අර ස්කිල් කියන්නේ ඕවට ඉතින්. අපිට තියෙන කුසලතාවයක් විදිහට අපි මෙන්න මේ වගේ ලස්සන දේවල් කරන්න ඕන. මොකද ගානට හානියක් වුන්නේ නැහැ. හැබැයි අපි ලස්සනට ගාන වෙන විදිහකට හැදුවා. හරි මම මේ ගානේ ඉඳන් අද ඉවර කරන්නයි. සෝරි. අද කියන්නේ බීච් විභාග කියන පාඩම ඉවර කරන්න. හරි මේ ගානේ විතරක් තමයි. ඔන්න අන්තිමේ තුනට x වර්ග දාන එකයට x අඩු කිරීම දෙක. හරි මෙතන මොකද මේ අමුතු සීන් එකක් නැහැ. අර සංඛ්‍යාවක් තිබ්බට සංඛ්‍යාවකදී හරයක් නැහැ කියන්න බෑනේ දැන්. නේද? මෙතන හර එකක් කියලා ගන්නත් පුළුවන් නැත්නම් එක කියලා හිතාගෙන ඉන්න පුළුවන්. දැම්මත් කවන්නේ. දැන් ඉතින් එන පොදු හරය මොකද්ද? x වර්ගයනේ.
මෙතන පොදු හරය වෙනස් කරන්නේ. ඒ නිසා 9 වෙනස් වෙන්නේ නැහැ. මෙතන නම් එක x ගෙන් ගුණ වෙන්න ඕනේ. x අකුරු එකයිනේ තියෙන්නේ. පොදු හරය දෙකක් තියෙනවානේ. එහෙනම් ඒක x ගුණ වුණාම x කරක් x කියන්නේ x. මේක නම් බුදු x වර්ගයේ දැන් ඔන්න වරස් ගාලා කපලා දාන්න එපා. x වර්ගයේ x වර්ගයෙන් කැපෙනවා වගේ. ඒක නම් ඔන්න ගොඩක් හැකරනවා. හොඳටම කරනවා. දැන් ගත්තම ඉතින් පොදු හරය ගන්නවානේ මෙහෙමනේ. හරි පොඩ්ඩක් ආයෙත් ගෙරින්න. උත්තරය මම කියනවා මේකයි ඉරිත් ගැහුවේ. ආයෙත් සුළු වෙන්නේ නැහැ මෙතන 3 මෙතන x මෙතන x ගේ වර්ගය. හරි කපන්න එපා පුතේ. කපන්න බෑ. ඇයි බැරි? එතන පොදු හරය ගත්තම ඉතින් මෙතන තේරුම මොකද්ද? මෙන්න තියෙන පොදු හරය මේ. ගත්තම මෙන්න 3ට x වර්ගය. ඒ කියන්නේ මෙයාට පොදු හරය අයිති. x යට x වර්ගය. මෙයාටත් පොදු හරය අයිති. මෙතන 2යි x වර්ගයට x වර්ගය. එයාටත් පොදු හරය අයිති. ඉතින් මෙහෙම තිබ්බම අපි අර ගන්න පොදු හරය නම් පොදුයි කියලා එකපාරක් ලියන්නේ ඒ නිසානේ ඉතින්. හැබැයි මෙන්න මේ තුනටම මේ x වර්ගය අයිති. ඉතින් මේ තුනටම අයිති වුණා මේ බලන්න. දැන් මෙතන තියෙන මේ ගුණ කිරීමද? නෑ මේ මෙතන කුඩු කිරීම, අඩු කිරීම ගුණිත නෑ. එතකොට ඉතින් මෙතන කරලා ගන්න බෑ. මේක විතරක් කරන් උන්න කපන්න පුළුවන්. ඒ දැන් මේ දැන් සංකේ දැන් මෙතන එක්කනේ. ඔන්න ඔහොම ගත්තාම දැන් මෙතන ඉන්නේ තනියම. එතකොට කපලා ධම්ම කියමුකෝ මෙන්න මේ. එතකොට හැබැයි මෙන්න මෙහෙම තමයි එන්නේ. 3යට x වර්ගය. ධන x යට x වර්ගය. වෙන දෙක. දැන් ඒතර වර්ගයේ ඊනම් මේක කැපුවා නම් හරියනේ. අවුලක් නැහැනේ. කැපුවා නම් මෙතන ගන්න තියෙනවා. ඒක කොහොම හරියන්නේ නැහැනේ. හැබැයි හරයක් තියෙන්නේ. අර දීන්නේ. හරය කැපෙන්නේ කියන්නේ නැහැ. x. ඒ හරය කැපෙනවා එක්කෙනෙක්ගේ. හැබැයි පොදු හරයට හරියක් වෙන්න බෑනේ. මෙහෙම කරොත් පොදු හරය කිරීම දවස්. ආයෙ හොයන්න තියෙනවා. ආයෙ කරන්න කොහොමද? කරන්න බෑ. හරි මම එන මෙතන අන්තිමට මෙන්න මේ වගේ කපන සීන් එකක් ඇඳලා ගත්තා. අපිට 11 තියෙන්නේ ගොඩ කිරීම බෙදීම. බීජ භාගවල ගොඩ කිරීම සහ බෙදීම. ඒතකොට ඒක උතන තියෙන්නේ ගොඩ කරද්දි බෙදද්දි වෙන්නේ උඩයි යටයි පොදු අය ගන්න කැපෙන එක. ඒ නිසා ඒක හිතන්න එපා. හිතන්න එපා කියන්නේ ඒක හරි සරලයි. දැන් හිතර මේක තිබ්බා කියන්නේ. නේද? හරි මම ගණන් තුනක් විතර ගන්නම්. 2 යට x ගුණ කිරීම 4යි x යට 5 කියන්න ඔන්න බීජීය භාග දෙකක්. හැබැයි ගුණ කරන්න තියෙන්නේ. ඉතින් අර ගුණ කරන සීල් ඔයාලට හරි සරලයිනේ. එහෙම කරනවා. 2යි 5යි නම් කැපෙන්නේ. 2යි x උයි කැපෙන්නේ. 4යි x උයි කැපෙන්නේ. x x කැපෙනවා. හපුවා. තේරුම බල දාන්න ලියන්න. උත්තරේ 5න් 8යි. මේ උඩ 8යි යට 5යි. ඔච්චරයි. අය ප්ලෑන් එක. අය වෙන ප්ලෑන් නෑ. ඔච්චරයි. කැපෙනවා නම් කැපුවා. කැපෙන්නේ නැත්නම් උණ කරලා ලිව්වා. ඒ වගේම මොනවා හරි අපිට හම්බ වෙන ප්‍රකාශන අර වගේම සාධක තියෙනවද බැලුවා. සාධක හොයලා ආයේ ඊට පස්සේ කැපුවා. එච්චරයි. හරි වැඩි හම්බ වෙනවා ඉස්සරහට. හම්බ වෙනද මම ඒක කියන අමුතුවෙන් කරන්න යන්නේ. හැබැයි එතන තියෙන්නේ 10ක් විතර තියෙනකට වඩා ආත්පසින්ම ලේසි ටිකක්. මොකද අපිට ගුණ කිරීම බෙදීම කියන එකේ අමුතු දේවල් පොදු හරගන්න නෑනේ. ඒ නිසා මීට වඩා එවනේ. හරි විජි වගේ ඉවරයි. ඉවරයි කියන්නේ මම ඊට පස්සේ දැන් මොන අද කියන්නේ මම ඒක නම් දැම්ම දාන්න බැරුවේ. ඔයාලා හෙට හරි ඊට උදේම හරි දානවා. ඒ කියන්නේ බීජීය භාග වලින් ආපු ගණන්. බීජීය භාග වලින් ආපු මේ ඔයවල ආපු ගණන් වලින් මම දැන් මම අර විදිහට 8 ඉඳන්ම දැම්මොත්
කොහොමද ගණන් 16ක් විතර හම්බ වෙනවනේ. ඒ 16න් ගණන් 13ක් විතරම තියෙන ගුණ කිරීම බෙදීම. ඒතරයි. අර එතනින් හිතා ගන්න ලේසි ගණනක් තමයි උබන්නේ. ලේසි ගණනක් ඔබලා වගේ අර විදිහට ඉතින් අර බලලා ඉතින් කපනවා නම් කපලා දාන්න විතරයි. හරි. එතකොට මෙතන ගණන් තව පහක් තියෙනවා. ඒ පහ අදලයක්. මේ පහ තමයි සුපිරි. පහම බැරි වුණත් මට ඕන මෙතනින් ගණන් තුනක් හරි හදන්න. බලමු. මොන පළවෙනි තියෙන්නේ? හරි. ඕකේ. මම හදන්නම්. ඔයාලා හොඳට අහන් ඉන්න. අහන් ඉන්න බලන් ඉන්න. දරුවට ඒක පැහැදිලි නෑ වගේ නම් හොඳට අහන් ඉන්න කියන්නේ. මෙතන තියෙන භාග දෙකක්. මේ භාග දෙකේ ඇත්තටම හරයකම් එක වගේ එකක් x වෙනවයි. අනිත් එක y නේ. නිකන් බැලු බැලමට එක වගේ අකුරු තියෙනවා. හැබැයි මේ දෙක සමාන නැහැ. සමාන නැත්නම් අපි දන්නවා නේද? ආසනිකව සමාන නැහැ. සම්බන්ධයක් නැහැ. අපි යන දෙකම ලියනවා. එහෙම ලියන්නේ නැතුව පොඩ තාර්කික වෙමු. හරි. එහෙම ලියන්නේ නැහැ. එතන එහෙම ලියන්න පුළුවන් අපිට. කිරිමය සනිකව x වෙනවයි එක හරයක්. y වෙන x කියන්නේ සම හරයක්. ඔන්න හර දෙකයි. හර හෙව්වා එනම ඉවරයි වැඩේ. එහෙම කරන්නේ නැතුව පොඩ තාර්කික වෙලා හිතන්න ඕන. එහෙනම් මෙන්න අපි හිතනවා කොහොම හරි මේ xy වනේ ඉන්නේ. ඒ හින්දා අපිට බැරි වේද මොකක් හරි ගේමක් ගහලා පොඩ්ඩක් මේ ඉන්න විදිහ වෙනස් කරන්න. xy මේ ඉන්නේ හින්දා. මම ආයෙත් නිකන් මෙහෙමත් කියන්න. ඇයි මන් දැන් මේ දෙක සමාන නැහැ කිව්වේ? එන්න මෙහෙමනේ නේද? x කියන්නේ ධන x. ලකුණක් නැත්තම් ඉතින් අපි ගන්න යන ධන විදිහටනේ. හැබැයි මේ x ඍණ x නේ. එතනින්ම වැඩි අවුල්නේ. ධන නම් ධනම තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් සමාන නැහැනේ. එහෙනම් මෙතනදි කරන්නේ අපි මෙයාව මාරු කරමු. y ගේ ලකුණ ඍණ වුණොත් ඍණ y එනවා. x ගේ ලකුණ ධන වුණොත් ධන x එනවා. එහෙනම් මාරු කරොත් එහෙම සමාන වෙනවනේ. සමාන වුණාම භාග නියමවමනේ. අන්න ඒ ටාගට් එකට තමයි අපි එන්න ඕනේ. එහෙම මාරු ගන්න පුළුවන්. මාරු කරන්නේ අපිට ඕන විදිහට නෑ. ඕන විදිහට නෙමෙයි. අපි මේ කරන්නේ අර්ථයක් ඇතුළු. අන්නේ අර්ථය මොකද්ද කියලා තමයි අපි දැන් හරියට තේරුම් ගන්න ඕනේ. හරි. ඒක කරන්නේ මෙන්න මේ කියන්නේ නිකම්ම මේක මාරු කරාම හරියන්නේ කියන ප්ලෑන් එක නෙමෙයි අපිට ඕනේ. ඇයි මාරු කරන්නේ? මාරු කරන්නේ ඕන හේතුවක් මතද? අන්න ඒකම අපිට ඕනේ. හරි. මෙතන ඉන්න ධන වයිනේ කොහොම හරි. මේ භාගය සම්පූර්ණයෙන්ම ධන. එතකොට මේ y ගේ ලකුණ ධන නිසා මෙයා අයිති වෙන ධන y කියන කොටට. ඉතින් මෙහෙම කරොත් මම මේක ලියනවා මේ ඍණ y කියන. අවුල් ඍණ y ඒත් තියෙන ධනමයි. ඍණ වරක් ඍණ එතකොට ධනනේ ධනවයි අවුල නැහැ නේ. එහෙනම් මේ මෙතන ඍණ කරලා මෙතනත් ඍණ කරා නම් මේක නිකම්ම ධනමයි තමයි. එතකොට මේ x ඔන්න අපි දැන් බලමු එයාගෙන x ඍණ කොහොමද x මේ ධනත් එක්ක ආවත් x කියන්නේ ඍණ x නේ. එයාව දැන් මේක ඍණ කරොත් එතකොට ඕක මාරු වෙනවනේ මෙහෙම ධන x කියලා. එහෙම කරොත් අවුල නැහැ. මේ ඍණයි ධනයි ඍණම තමයි. එහෙනම් කිසි අවුලක් වෙලා නැහැ. එහෙනම් මාරු කරන්න පුළුවන්ද? පුළුවන්. හේතුව පැහැදිලි.
එහෙනම් මම ලියනවා මෙන්න මේ පළවෙනි භාගේ 3ට x වෙනවයි මම දැන් මෙයාව රින්න කරනවා කෙලින්ම මැද ලකුණ මාරු කරා කිසි ගේමක් නැතුව මාරු කරා දැන් ලියනවා එහා පැත්ත 1 හැබැයි දැන් y කියන්නේ ධනද නෑ ඍණ y දැන් x කියන්නේ ඍණද නෑ ධන x දැන් මේ දෙන සමානද ඔව් සමානයි x ධන x ධන y ඍණ y ඍණ සමානයි ඒ කියන්නේ හරය පොදුයි හරය සමානයි අපේ නිසා මේක අර ලියද්දි මෙහෙම ලියමුනේ දැන් අපි ප්ලෑන් එක දැනගෙන වැඩ කරන්නේ දැන් ලියනවා කියන්නේ මාරු කරේ ඇයි මාරු කරේ හරය සමාන කරන්න ආයම කරා හරය සමාන වෙනවා කියලා අපි දැන් හරියට තේරුම් ගත්තා ඉතින් මේක ලියමුනේ ආ එකෙන්ම ලියමු මෙන්න මේක මොකද අපි නිකන් අතල් එකට කරේ නෑ මේක නේ අපි ඒක කරේ මාරු කරේ අර්ථයක් ඇතුව අර්ථයක් තේරුම් අරගෙන එහෙනම් ඉතින් මෙයා හදන්නේ ලොක් කරේ එයා හිතවල හැදෙනවා දැන් ඉතින් හරි සිම්පල් x න y තමයි පොදු කොහොමත් හරිය සමානයි තුන ඍණ 1 දෙක ඉවරයි හරි එක්කින් එකයි ආයෙ වෙනවද හදන්නේ පස්සේ කියන්නේ බලන්න පොතේ නැති ඔය බලලා කරන්න හරි ඔන්න ඊළඟ එක පහයට එරෙන b අඩු කිරීම දෙක යට b ඍණ a වර්ගය හරි බලමු මොනවද තියෙන්නේ කියලා හරි right යට තියෙනවා කියන්නේ හරයට ab තියෙනවා අනිකෙත් ba තියෙනවා එතකොට මේ තියෙන්නේ ab ab බල නේද එතකොට ලකුණු අසමානයිද මේ තියෙන විදිහට ඔව් බලන්න පළවෙනි එකේ a ලකුණ a ගේ ලකුණ ධන දෙවෙනි එකේ a ගේ ලකුණ ඍණ ඔන්න පළවෙනි එකේ b ඍණ දෙවෙනි එකේ b ධන right තියෙන විදිහට එහෙනම් මාරු කරොත් දෙකම මාරු වුණොත් එහෙම සමාන වෙනවනේ ටෝක් දෙකම මාරු වුණා හරිය ඒක හරිය සමානයි ඒක ගියම නැති වෙනවා දාන්න හරියන කරමුද පහයට a ඍණ b ඍණ ධන කර දෙක යට a ඍණ b වර්ගය හරි නේද ඔන්න දැන් අර කලින් ප්ලෑන් එක ඔන්න පළවෙනි එක ලිව්වා ලකුණ මාරු කරා මැද ලකුණ ධන වුණා දෙවෙනි භාගයේ ඒ b ඍණ a ඍණ b වෙනවා කියලා අපි දන්නවා දන්න හින්දා එයාගෙන වර්ගයක් දෙමු හැබැයි මේක වැරදි කියන්නේ මේක වැරදි මේක මාර ගන්න බෑ එහෙනම් කලින් කිව්වා එහෙම පුළුවන් කලින් එක වෙනයි මේක වෙනයි ඇයි වෙනද මෙතන තියෙන වර්ගයේ ඉන්න පොඩි කේස් එකක් එනේ කේස් එක මොකද්ද වර්ග කේස් එක හරි ඔන්න මුද බලන්න මේ b b ට වර්ගයක් තියෙනවා එතකොට ඒ b වර්ගය හැබැයි b වර්ග ඍණයි මේ ලකුණත් එක්ක b වර්ග ඍණයි මෙයා දිහා බලන්න මෙන්න ඍණ b ඍණ b ගේ වර්ගය කොහොමද b ඔයාලා දන්නවා අනිවාර්ය දැනගන්න ඕන කෝණ වර්ගයක් ධනයි කෝණ වර්ගයක් ධනයි කෝණ x වර්ගයක් එතකොට මේක ධන b වර්ගයනේ මේ ලකුණක් ධන ඒත් ඒක b වර්ගය මෙතන ඍණ b වර්ගෙලු මෙතන b වර්ගෙලු එතකොට ගානට හානියක් වෙලානේ ගානේ ලකුණු මාරු වෙලානේ ඒ ලකුණු අවුල් වෙලානේ එහෙම වෙන්න බෑනේ අර තිබ්බ ලකුණම පස්සේ තියෙන්න ඕනේ ඒ කියන්නේ හැඩේ පොඩ වෙනස් වුණාද කලින් තිබ්බ ගානේ අර්ථය ඒ විදිහටම තියෙන්න ඕනේ එහෙනම් පොඩි කේස් එකක් බලන්න හරි මම එහෙනම් ඔයාලට පොඩි සීන් එකක් කියන්නම්
වර්ග තියෙනවා නිකම්ම වර්ග. ලකුණ නෙමෙයි තියන්නේ. ලකුණ තියලා ඔයාලා ඕන දෙයක් ඔයාලා ඕන දෙයක් කරන්න. ලකුණ කොහොම තියලා ඔයාලට අර මාරු කරන්න ඕනේ කියලා හිතන විදිය තියෙනවනේ. ඒ විදිහට මාරු කරන්න. ඒක නැහැ. මේ බලන්න. 5 යට හේරෙන B ලකුණ මාරු කරේ නැහැ. හැබැයි මෙයා මාරු කරනවා. මේ මට ඕන විදිහට. ආ. හේරෙන B හේරෙන B. එහෙම පුළුවන්. ඕන දෙයක් කරන්න බෑ කියලා කලින් කිව්වා. ඔව්. හැබැයි මේ වර්ග වලට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකනේ කියන්නේ මේ කියන්නේ මැත්ස් වල තියෙන්නේ මාර දේවල් නේ. ලස්සන දේවල් නේ. සමහර ඒවාට පුළුවන්. සමහර ඒවාට බෑ. හැබැයි සමහර ඒවාට කරොත් මරු. හැබැයි මේක මේකට කරේ නැත්තම් මරු. ඒ වගේ හැම එකක්ම එකිනෙකට සාපේක්ෂයි. අපි තමයි එහෙම දාන්න ඕනේ. එහෙම ගහනකොට තමයි ලස්සන. හරි එහෙනම් මේක මාරු කරේ නෑ මම. මාරු කරන්නේ නැත්තේ ඇයි කියලා ඔන්න බලන්න. කිව්වනේ b ගේ වර්ගය ධන b වර්ගය වුණාට මේකත් එක්ක ඍණ වෙනවනේ ඍණ b වර්ගය. ඒ බලන්නකො. ඕන වර්ගයක් දන්නවනේ ධන කියලා. ධන b වර්ගෙනේ. හැබැයි මේකත් එක්ක ඍණ b වර්ගය. අවුලක් නැහැ. ඒ ගැන බලමු. ඕන වර්ගයක් ධනයි. ඒ වර්ගය. හැබැයි මෙයත් එක්ක ඍණ ඒ වර්ගය. ඕන වර්ගයක් ධනයි. ඒ වර්ගය මේකත් එක්ක ඍණ ඒ වර්ගය. ගාන හානියක් කළාද? නැහැ. පීරියඩ් එහෙම ඉන්නවා. හැබැයි අපිට අවශ්‍ය විදිහට අපි ලස්සන හදුවා. දැන් එන ගාන ඉවර කරමු. A ඍණ B තමයි දෙකේම ඉන්නේ. හැබැයි වර්ගය දාන්න ඕනේ. ලොකු මේකේ ඉඳලා. මෙතන මෙයාව A ඍණ B කින් ගුණ කරන්න ඕනේ. ඇයි එතන A ඍණ B කියව එකයි තියෙන්නේ? අපි මෙයාව ගුණ කරන්නේ නැහැ. එතන පොදු වර එහෙම ඉන්නෝනේ. දැන් එන ඉවරක් කරමු. 5යි A ඍණ 5යි B ඍණ 2. මේක නම් ඕනෙත් නැහැ හැබැයි. සමාන මේක. එහෙම දාන්න. හරි කොහොම හරි කියන්නේ මේක නොකරත් කමන්නේ. මොකද මේක ඒක කරා කියලා කිසිම ලාභයක් නැහැ. කියන්නේ මේ කරා කියලා මුකුත් කැපෙන මුකුත් තුනේ නැහැනේ. සෝරි ඒක කැපෙන නෙමෙයි. සෝරි ඒක මුකුත් ඒ කියන්නේ සුළු කරන මුකුත් ආවෙත් නැහැනේ. ඒක මෙහෙම තිබ්බත් අවුලක් නැහැ. එහෙම ගත්තරම මුකුත් නැහැ. හරි එහෙනම් මේක මේව ඇත්තටම අපිට එනවා. කියන්නේ සාමාන්‍යයෙන් O level වලත් මේ වගේ ගාන හතරින් පතර එනවා. නැත්නම් මම දෙනවා පේපර් එකට වලට. මම හතර පේපර් තියනවා අසයි කරනවා. ඒ හින්දා හැබැයි වෙලා ඇති ඒක ඉස්පාන ඇති අද අපි ගන්න දෙයක් වෙන බලමු. හරි මෙන්න ගන්න. හරි එහෙනම් ක්‍රමිකව ලියා ගන්න මෙන්න මේක. මම ලියද්දු ලියා ගන්න. මෙන්න මේක බව පෙන්වන්න. හරි පෙරනේ. දෙක එකතු කිරීම m වෙන එක යට m දන්න එක ආය ගහුවොත් අඩීරක් 2යි m වෙන එක යට n දන්න දෙක එකතු කිරීම එක සමානයි m දන්න දෙක යට m දන්න එක බව පෙන්වන්න. හරි ඒක කියනවා වම් පැත්තේ උත්තර දකුණු පැත්තේ සීල්නේ වෙනවා කියලා පෙන්වන්න.
හරි. ඒ කියන්නේ දැන් අපි කොහොම හරි මෙහෙම කරන්න ඕනේ. එක පැත්තක් අරන් අනිත් පැත්ත හදනවා. දැන් එහෙම කරන්නේ කොහොමද? දැන් බව පෙන්නන්නේ වගේනේ. එකක් අරන් අනිත් පැත්ත පෙන්නුවා නම් ගොඩ. අපි ඒකට කොහොමද තෝරගන්න ඕනේ විශාලයක. මොකද විශාලයකනේ ඉතින් කොහොමවත් අර සරල වෙන්නේ. අද අපි සරල එකක් විශාල කරන්න අමාරු වෙන්නේ. අපි මෙන්න මෙයාව පොඩ්ඩක් සුළු කරලා මෙයාව හදලා පෙන්නුවා. මම කියන සෙලිකෝ කරන් යන්න. මේක සෙලිකෝ කියන්නේ මෙතන ඇති දෙයක් නෑ කියලා ඔයාලට පෙන්නේ. සෙලිකෝ කරන් යන්න ඔයාලා බලන්න මොකද වෙන්නේ කියලා. හැබැයි මෙතන තියෙන කැලේ වැඩි නේ. මෙතනත් භාගයක් මේ තව තියෙන මෙතන මේ ලොකු භාගයක් ආය භාගයක්. මම මේක මෙහෙම ලියන්නම්. හරි. මට මේ වගේ වම් පැත්ත ලියන්න පුළුවන් නේ. අර බෙදීම කියන එක අර ඉරි කැලේ වැඩ වුණාම චාටර්නේ. අර මම කරේ දැන් ලොකු බෙදීම ලිව්වා ඇත්තටම බෙදීමක් විදියට. බෙදීම ලකුණු දාන්න. එහෙම ලියන්න පුළුවන්. එතකොට දැන් මේක අර චාටර් ගතිය නැති වුණානේ. ඒක ටේප් එකේ තියෙනවනේ. හරි. 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 ඊට පස්සේ තාම තේරෙන්නේ නැහැ. හැබැයි මෙහෙම කරමුද? මෙතනට එකක් දාලා මේ භාග දෙක සුළු කරමුද? දැන් ඔයාලා කියේ එහෙම බෑනේ මුලින්ම අපි කරන්න ඕනේ බෙදීමනේ. ඇයි මේ එකතු කිරීමක් කරන්නේ? නෑ නෑ නෑ. දැන් මෙතන මෙයා මෙතනට ගත්තේ මෙතන මේ දැන් මෙයාව සුළු කරලා එකයි බෙදන්න. නේද? දැන් අර වල්බෙකුඩරි කියන සීන් එක දාන්න එක ඇත්ත. හැබැයි මෙතන මෙහෙම ගත්තට මෙතන තිබ්බේ මෙහෙම නෙමෙයිනේ. අපි යා මෙතනට ගත්තට මේක හදලා ඉන්න එපයි මේක බෙදන්න ගන්නේ. ඔතේ ඔලුවට ගන්න. එහෙනම් මෙන්න මේක උඩ සුළු කරමු. එහෙනම් මෙන්න එක m ධන එක කවුද පොදු හරයක් m ධන එක කියන. m ධන එක පොදු හරය. එකයි m ධන එකයි. ඔන්න දැන් ලියලා සනිකව. මෙතන ඉන්න එක විතරයි. එහෙනම් මට දෙක ගුණ කරන්න වෙනවා m ධන එකෙම. එහා පැත්තේ m ධන එක තියෙනවා. මට එහෙනම් එහා පැත්තේ ඉන්න උඩ තියෙන m වෙන එක කියන ලවය එහෙම්ම ලියන්න පුළුවන්. ඔව් පුළුවන් නේ. පුළුවන්. මේ පැත්තට යනවා. බෙදීමක් දාලා මේ පැත්ත හදනවා. මෙතනත් හරේ එක කියලා ගත්තොත් m ධන දෙක තමයි පොදු හරය. එතකොට මෙතන ඉන්නේ ඒ m ධන දෙකම තමයි. එහෙනම් 2m ඍණ එක එහෙම්ම ලියනවා. මෙතන ඉන්න එක විතරයි. මට එහෙනම් මේ ධන එක m ධන එකකින් ගුණ කරන්න වෙනවා. එතකොට ඉතින් m ධන දෙකම එනවා. එකෙන්නේ ගුණ කරේ. ටේප්නේ. එකෙන් ගුණ කරාට ඉතින් ඕලක් නැහැ නේ. නැහැ. කොහොම හරි දැන් ටිකක් ලස්සනයි. ලස්සන කියන්නේ අර තිබ්බ අර අඩර ගතිය නෑ. භාග දෙකක් දෙපැත්තෙන් තියෙනවා. බෙදීමක් තියෙනවා. අවුලක් නෑ වගේ. ඔය දැන් මේක ලස්සනට ලියන්න. ඔන්න ඊළඟ පියවර අපි ලස්සනට ලියමු. මම මෙතනට පොඩ සුළු කරනවා. 2m ධන 2. 2m ධන 2 ධන m ඍණ 1 යට m ධන 1. මෙන්න පළවෙනි පැත්ත. ඒ කියන්නේ පළවෙනි භාගේ 2m ධන 2 ධන m ඍණ 1. දැම්මම බෙදීම ගුණ කිරීමක් පිළිට දාන භාගනේ. භාගවල ඉතින් භාගවලින් දාන්න බෑ. බෙදීම ගුණ කිරීමක් තමයි මේ පැටි මාරු කරනවා නේ. m ධන 2 උඩට දාලා මම දානවා යටට 2m ඍණ 1 ධන m ධන 2. මාරු කරා. මාරු පුළුවන් මාරු කරා. දැන් බලන්න මොකද වෙන්නේ කියන්නේ. ඔන්න බලන්න. මෙතන තියෙනවා මේ 3m ධන 1. 3m ධන 1 යට m ධන 1. මෙතන තියෙනවා m ධන 2 යට 3m ධන 1.
හරි. දැන් දැන් අර පළවෙනි භාගයේ උඩ ටිකයි දෙවෙනි භාගයේ යට ටිකයි කැපෙනවනේ. තුරයියම් ධන එක තුරයියම් ධන එක මෙන්න ගුණ කිරීමක් නම් ඉතින් කැපෙනවා. ඉතුරුයි m ධන දෙක යට m ධන එක. ඕක තමයි පෙන්වන්න කිව්වේ. ඔන්න අපි ඒක පෙන්නුවා. හරි. දැන් ඉක්මනට නෝට් කරගන්න කියන්නේ නිකම්ම මේක අර ඉක්මනට තප්පර දෙක තුන ලියා ගන්න එක නෙමෙයි කරන්න ඕනේ. හරියට පියවරෙන් පියවර මොකද කරේ? මොකද වුනේ? හරියට තේරුම් ගන්න ලියන්න. හරි එහෙනම් අපි එක වෙනස් හදමු. එකම එකක් කරලා මම නවත්තමු. ඒක ඒක කරාම කියන්නේ ඒක කියන ආතල් ගන්න. ආතල් කියන්නේ භාගවල කෑලි වෙනවා කියලා භාග 7ක් 8ක් තියෙනවා කියන්නේ. එන ගොඩක් තියෙනවා. හැබැයි ඒක දෙන කිල් එක හදන්න පුළුවන්. හරි මෙන්න මේක ලියා ගන්න. ඉස්සරහම තියෙනවා A දැන එක යට A ඍණ B වරක් A ඍණ C එකතු කිරීම B දැන එක යට B ඍණ C වරක් B ඍණ A එකතු කිරීම C දැන එක යට C ඍණ A වරක් C ඍණ B සමානයි බිඳුවක් වෙනවා පෙන්වනවා. මේකේ උත්තරේ බිඳුවක් වෙනවලු. ඒක පෙන්වනවා. බිඳුවක් අරන් පෙන්වනවා. හරි මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. කැලේ ගොඩාක් තියෙනවානේ. ගොඩාක් භාග තුනයි තියෙන්නේ. භාග තුන වුණාට ඒ භාග නිකන් පොතුයි පාවෙනවා දැක්කත් නේ. අපි ඒ ආරේ ඉතින් පාවෙන ටික හරියට හදාගමු. එපා වෙන්නේ නැති වෙන්න ගානට හැම වෙලේම ලක්ෂණ දකින්න. ගාන ලක්ෂණයි. වාලේ ලක්ෂණ දකින්න ඕනේ. මොකද කරන්නේ? හරි. දෙන්න කිසි වෙලා මම පොඩ්ඩක් හිතන්න හොන මොනවා හරි කරන්න පුළුවන් දැන් භාග තුනක් නම් තියෙනවා. පොදු හරයක් ගන්නවද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් හොඳට බලන්න ඔය පළවෙනි එකේ AB තියෙනවා. AC තියෙනවා. දෙවෙනි එකේ BC තියෙනවා. මෙන්න AB තියෙනවා දෙවෙනි එකෙත් නිකන් පොඩ්ඩක් වෙනස් වෙලා වගේ. A නේ B නෑ B නේ තියෙනවා. අපිට ඒක වෙනස් කරගන්න තිබ්බනම් ෂෝක් නේ. තුන්වෙනි එකේ තීරණයේ තියෙනවා. ඒක තියෙනවානේ පළවෙනි එකේ තේරින C කියලා. ඒකත් මාරු කරන් තිබ්බනම් ෂෝක්. තීරණ B තියෙනවානේ දෙවෙනි එකේ B C කියලා. එහෙනම් බැලුවමට මම පොඩි ආතල්ලක් තියෙනවා කියන්නේ හැම එකකම තවත් අර ට්වින් කෙනෙක් ඉන්නවනේ. නියුන් කෙනෙක් තවත් ඉන්නවා වගේ. හැබැයි පොඩ්ඩක් වෙනස්. අම්මට හොයාගන්න බැරුව ඉන්නේ. අපි එන හොයාගන්න පුළුවන් විදිහට එයාලා හදමු. හරි. මෙයා වෙනස් කරන්න නැතුව ඉවලු. එයා වෙනස් කරන්න එපා.
දැන් වැඩක් නැති මම දන කෙලින්ම එන කරා දීදන එක මම එක ලියනවා දීරන C ඒරෙන B එක හරි දැන් ඔන්න ඇයි ඉල්ලුව උනේ කියලා ගන්න බෑ මොකද ඒරෙන B දිනවා හරි ඉතින් එතකොට දැන් මෙහෙම නෑ මම කියන්නේ මෙතන ඉන්නේ ඇත්තටම කවුද දන්නවද? මේ මෙතන දැන් ඉන්න කට්ටිය ගැන හරියට බලුවොත් මෙතන B කියලා කෙනෙක් ඉන්නේ. මෙතන ඉන්න B ගේ වර්ග කියලා කියනවා. වර්ගයක් පේන්නේ නැහැ කියන්න බෑ. නේ? B දැන් මෙතන ගුණ වෙනවනේ ගුණිතේ ගුණ වෙලා උත්තරනෝනේ. එතකොට මෙතන B ගේ වර්ගය නෙමෙයි B වර්ග අපරදින. හරි 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 අන්තිම මොකද්ද ඔයාලට කීවි මෙතන B B වර්ග මේ ලකුණත් එක්ක කොහොමද දන්නේ හරි යට B